ගහපල්ලා මේ බෝඩ් සිරකරුවොත් මිනිස්සුયો කියලා ගහලා තියෙනව නේද? ගලවපියව සිරකරුව අමනුෂ්‍යයෝ කියලා ගහපියව. එල්ලුම්ගස් ක්‍රියාත්මක කරොත් නේද? ඔය පාර්ලිමේන්තුවේ ඉන්නේ කීප දෙනෙක් නේද? එල්ලුම්ගස් යනවා. මං කියපු දෙයක් වැරදිලා නැහැ. වර්ධින්න කියන්නෙත් නැහැ. ආයෝවන්. බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් 25ක් පමණ කුරිරු ලෙස මරා දමමින් සිරගෙදර මලගයක් කළ මීගමු බන්ධනාගාර මිනිමරුම් ඛේදවාචක සිද්ධිය ආණ්ඩුවේ නොහැකියාව වසාගෙන ආණ්ඩුවට සුදුහුණු ඇතිල්ලීම සඳහා මේ වැඩබැරි එල්බෝඩ් මාලිමා ආණ්ඩුවේ බොහෝ මැති ඇමතිවරු සහ ආණ්ඩුවට ගොටුවල්ලන ඇතැම් නිලධාරීන් කරන තකතිරු රාජ්‍යතාන්ත්‍රික ප්‍රකාශ සහ තමන්ගේ වාසියට ගන්නා තීරණ නිසා මේ රටේ පොලිස් නිලධාරීන්ට ආරක්ෂක අංශවලට සමාජයට ජනතාවට සිරගෙවල් වල සිටින රැඳවියන් ඇතුළු මෙම සිදුවීමට මේ හිරගය මලගයක් කිරීමේ සිද්ධියේ මෙතෙක් ඔබ නොඇසූ ආందోලනාත්මක අනාගත අසුබ ඉරණමේ කතාව සිසිර ඔන් සීන් නාලිකාව හරහා සමාජගත කරමින් ඔබ හමුවට එනමා දේශමාන්‍ය දේශබන්දු වීරවිකුම් සම්මානලාභී ගවේෂණාත්මක මාධ්‍යවේදී සිසිර කුරුපුආරච්චි. මම වැඩසටහන් නිෂ්පාදක මාධ්‍ය සම්බන්ධීකරණ ප්‍රශ්න විචාරක ජයන්ත සොයිසා. මෙම වැඩසටහනට අපේ ආරාධනයෙන් මේ පැමිණි ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ප්‍රවීණ මාධ්‍යවේදී උපතිස්ස පෙරේරා මහතාවද ගෞරවයෙන් පිළිගනිමින් මම මේ වැඩසටහන සමාජගත කිරීම ආරම්භ කරන්නම්. බලන්න මීට මාස දෙකකට විතර ඉස්සෙල්ලා මාලිමා ආණ්ඩුව පන්නන අద్භූත මිනිසා ළඟම එනවා කියලා මම සිසිර ඔන් සීන් නාලිකාවේ හොඳ ආందోලනාත්මක වැඩසටහනක් කළා. අති විශාල පිරිසක් ඒක බලලා විශාල වශයෙන් මට සුබ පැතුම් එවලා තිබුණා. ඒ වගේම ආණ්ඩුවේ රෙදි හොදන ඩෝබිලා හෝ කවුරු හරි වේවා මොක්කු හරි සුළු පිරිසක් ඡන්දයක් එනකල් හිටපන්කෝ මාධ්‍යවේදියා තෝ කියලා මට තිත්ත කුණුහරුපෙන් බැනලා කමෙන්ට් දාලා තිබුණා. කමන්නේ ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව ඡන්දයක් එන්නේ නැහැ කියලා ඕගොල්ලෝ කියනවනේ හැමදාම ඕගොල්ලෝ බලේ ඉන්නේ මේ රටේ ඡන්දයක් එන්නේ නැහැ. ඔයාලා තියෙන ඡන්දයක් නැහැනේ ආයේ කියලා නේද? ප්‍රශ්නයක් නැහැ. අර එන්නකම් ඉන්න ඕනේ නැහැනේ. ඒ වැඩසටහනින් මම එදා කිව්ව කතාව හරි නේද? ඒක බැලුවා. විශාල පිරිසක් ඒක බලලා තිබුණා. තාමත් බලනවා. ඡන්ද බලයෙන් මේ ආණ්ඩුව ලේසියෙන් කවදාවත් පරාජය කරන්න බෑ කියලා මම ලංකා කේන්දරයේ මුල් කරගෙන එදා අනාවකයක් පළ කළා නේද? එදා අනාවකයක් පළ කළා. එතකොට රටට හෙන ගැහුවත් රට නැත්තටම නැති වුණත් මිනිස්සුන්ට හෙන ගැහුවත් මිනිස්සු මල දහස් ගණන් පොඩි පිටින් මැරිලා ගියත් මොනවා වුණත් හොඳින් හෝ නරකින් මේ ආණ්ඩුව බලයේ ඉන්නවා. ඡන්ද වලින් නම් මුංග පන්නන්න කවදාවත් බෑ කියලා මම අනාවකී එදා කිව්වා නේද? එදා ඒ අනාවකී කියලා මාස දෙකයි ඒ අනාවකී ලංකා කේන්දරය අනුව මම කියපු අනාවකී අද වෙනකොටත් හරි ගිහිල්ලා තියෙනවා. ඒ මොකද මම එහෙම කියන්නේ? දැන් එදා කිව්ව දේ හරි. හිරගෙදර මලගයක් කරමින් 28 දෙනෙක් මරලා දානකල් බලාගෙන හිටපු මේ ආණ්ඩුව ප්‍රමුඛ අධිකරණ ඇමති ඉල්ලා අස්වැයන් කියලා මිනිස්සු කෑ ගහද්දි ඉල්ලා අස්වැයව කියලා සමහර ජනතාව කෑ ගහද්දි මේ ඇමතියා මිනි මරුවෙක් සැබෑ මිනි මරුවා මේ අධිකරණ ඇමති කියලා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කරද්දි ඔය අධිකරණ ඇමතිට විරුද්ධව විපක්ෂයේ ගෙනා විශ්වාස භංග දෝෂාභියෝගයට පක්ෂව ලැබුණේ ඡන්ද 36යි. විපක්ෂව 152යි. වැඩි ඡන්ද 116කින් විශ්වාස භංග යෝජනාව පරාද කළා. ඇමති දිනුවා. මේ ඉන්නේ සැබෑ මිනිමරුවා. මේ ඉන්නේ තමන්ගේ වගකීම් පාර හැරපු ඇමතිවරයා කියලා විපක්ෂයේ മന്ത്രിවරු කෑ ගහලා කිව්වත් පාර්ලිමේන්තුවේ කරපු ඒ හඬනගීම් නොතකා විශ්වාස භංගයේ පරාජය ගැන සතුටු අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහත්මයා ලැජ්ජා නැතුව මම ඉල්ලා අස් වෙන්නේ නැහැ කියලා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළා. මට ඉල්ලා අස් වෙන්න කියලා ජනතාව කිව්වේ නැහැලු. ඉල්ලා අස් වෙන්න කියලා කිව්වේ නඩු තියෙන අයයි අපමත ඉන්න අයයි කියලා කියනවා. ඔන්න තඹුත්තේගම ලොක්කා පත් කරපු මාලිමාවේ අධිකරණ ඇමතිගේ ප්‍රකාශය. දැන් බලන්න
ඔය ඉල්ලා අස්වෙන්ඩ කියලා කියපු ඔක්කොම අප මත ඉන්න අයද උසාවි වල ඉන්න අය ජයන්ත මහත්තයා දැන් මම අපිත් කියනවා මාධ්‍යවේදී අපිට අප මත ඉන්නේ උන්ද උසාවි ඉන්නේ උන්ද නෑ අපි ජීවිතේට ගිහිල්ලා නෑ යන්න අපි නීති විරෝධී වර්ධේ කරන්නේ නෑ අපි ආණ්ඩුවට නෙමෙයි රජයට ගෞරව කරනවා නීතියට ගෞරව කරනවා ජයන්ත මහත්තයා ඔයා අප මතද නෑ කොච්චර ඉන්නවද අපි මාධ්‍යවේදී නේද එතකොට මේ කතාව සම්පූර්ණ මොකද්ද බොරුවක් මූලික බොරුවක් තමන්ගේ වාසියට මේ අධිකරණ ඇමතිවරයා ගරු අධිකරණ ඇමතිවරයා කියන්නේ හරි ලැජ්ජයි ඇමතිතුමනි ලැජ්ජයි 28 දෙනෙකු මරලා දානකල් බලාගෙන හිටපු රජයේ භාරයේ හිටපු රැඳවියන්ව වෙඩි තියලා මරලා දානකල් බලාගෙන හිටපු අධිකරණ ඇමති ඒ විපත වළක්වා ගන්න බැරි වුණු අධිකරණ ඇමති හිරකරුවන්ට වරද පටවලා මේක හිරකරුවන්ගේ වරදක් කියලා නිලධාරීන් හා රජය බේරා ගැනීමට ප්‍රකාශනයකුත් කළ අධිකරණ ඇමති ලැජ්ජයි ඔයාගේ ඉල්ලා අස්නවීම ලැජ්ජයි අධිකරණ ඇමතිතුමනි ලැජ්ජයි කියන්නේ හරිම ලැජ්ජයි මේක පාර්ලිමේන්තුවටත් ලොකු සමස්ත മന്ത്രി පරම්පරාවටම අපහාස වෙන දෙයක් මේක ඔයා ඉල්ලලා අස්සුනා නම් මේ ඊපෙරේදා අද මොකද වෙන්නේ ජයන්ත මහත්තයා අද මුළු රට පුරාම මිනිස්සු එකතු වෙලා ඔයාට මල් මාලා දාලා ඔයාව පිළිගන්නේ කොහොමද දන්නවද ජාතික වීරයෙක් කියලා ඔයාව පිළිගන්නවද මල් මාලා දාලා පිළිගන්නවව අසුනා ඔයා අධිකරණ ඇමතිතුමනි නේද ඔයා කරගත්තේ ලොකු මෝඩකමක් ඉන්නේ නැතුව යෝක ඉන්න එක ලොකු මෝඩකමක් මේ ලංකා කේන්දරය ඔය පෙන්නනවා හරි එතකොට දැන් ඔයාව පිළිගන්නේ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න මාලිමාවේ 158 දෙනා විතරයි ඒගොල්ලන්ට වීරයෙක් වගේ පෙනේ මාලිමාවේ 158 දෙනා පිළිගන්නේ හැබැයි මතක තියාගන්න ඔය 158 දෙනා තෝර නැතුව යනවා වැඩි කල් යන්න ඉස්සෙල්ලා ඒගොල්ලොත් එක්ක පැදුරු වල දාගෙන එකට බුදිය ගන්නවට පුළුවන් වෙයි ඇමතුමනි රයිට් මේසා විශාල මිනිමරුම් හිරගේ ඇතුළතදී වුණාම වෙන අධිකරණ ඇමතිවරු ඉල්ලලා අස් වෙනවා අද ජනතාව මට ඉවත් වෙන්න කියන්නේ නැහැ. මට ඉවත් වෙන්න කියන්නේ අප අපිට ඉන්න සෙට් එකකුයි හිර යන්න බය සෙට් එකකුයි. ඉතින් මං ඉවත් වෙන්නේ නැහැ. විශ්වාස සිතමාත්‍යා එහෙම ඉල්ලා අස්තුම ඇමතිවරු ඉන්නවද ඒ කවුද පොඩ්ඩක් පැහැදිලි කරන්න 1988 මම හිතන්නේ නොවැම්බර් මාසේ මැගසින් බන්ධනාගාරය රැඳවියන් දෙන්නෙකුට පොලිසියෙන් වෙඩි තියලා මරලා දැම්මා 88 භීෂණයේ කාලේ. හරි? මැගසින් බන්ධනාගාරය රැඳවියන් දෙන්නෙකුට පොලිසියෙන් වෙඩි තියලා මරලා දැම්මා. ඒ වෙලාවේ එදා හිටපු අධිකරණ ඇමති නිශ්ශංක විජේරත්න මහත්තයා මක්කලාද? ඉල්ලා අසුනා. මගේ යටතේ ඉන්න රජයේ භාරයේ ඉන්න රැඳවියන්ට වෙඩි තියලා මරලා දානවා නම් මට මේ ඇමතිකම කරන්න බෑ. මට පව් කරව ගන්න බෑ කියලා තුමා ඉල්ලලා අසුනා 1953 දී හාල් සේරුවක මිල 725කින් වැඩි වුණා කියලා දන්නේ සේනානායක මහත්තයා අසුනා ඒ විදිහ ආදර්ශමත් මිනිස්සු ඉන්නේ මේ මිනිස්සුන්ට අදත් අමරණීය මේ මිනිස්සුන්ගේ නම් නේද මිනිස්සු බනින්නේ නැහැනේ කවුරුවත් ඩඩ්ලි මහත්තයාට බයින්නේ අරට බනින්නේ නැහැනේ බැනුම් අහන්නේ නැහැනේ අර පඩියට රස්සාව කරපු බන්ධනාගාර නිලධාරීන් මේ ආණ්ඩුවේ වරද නිසා තමන්ගේ මුළු ජීවිතයම අතහැරලා දාලා නොපෙනෙන ලෝකයකට සදාකාලිකව අපිට නැතුවම යන්න ගියා ඒ ලෝකෙට ගියා හරිද කවුද බන්ධනාගාර නිලධාරීන් සුළු වැරදි කරලා සැකකරුවන් වෙලා කූඩුව ඇතුලේ හිටපු රිමාන්ඩ් භාරයේ හිටපු රජයේ භාරයේ සිටපු රැඳවියන්ගේ තරුණ ජීවිත ඔවුන් සම්පූර්ණයෙන්ම පූජා කරලා මොක්කුන්ගේ හරි වෙඩි කාලා ජීවිතේම අතහැරලා දාලා නොයන ගමන යන්න උනා ඒගොල්ලන්ට එහෙම පුළුවන් හරිද මේ අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහත්තයාට තමන්ගේ ඇමතිකම දාලා යන්න බැරි වුණා හරිම කනගාටුයි අරගොල්ලන්ට ජීවිතේම නැති කරගන්න පුළුවන් වුණා මේක කරුමේ ආණ්ඩුවේ කරුමේද නෑ එහෙනම් ජනාධිපති කරුමේද නෑ මැති අමතුරුන් කරුමේද නෑ මේ කාගේ කරුමේද මේ අපේ කරුමේ රටේ කරුමේ මේ කරුම ගෙවන කාලේ මේ ලංකා කේන්දරයේ පෙන්නනවා කරුම ගෙවන කාලේ මේ එන්නේ කියලා හරි ඒක ලංකා කේන්දරය අනුව පෙන්නනවා හරි දැන් අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහත්තයාට ඇමතිකම දාලා යන්න බෑ කිව්වා. ඒක හරි ලොකුම කරුමයක් මේ රටට උනේ. කරුමයක්. ඒ කියන්නේ ඉදිරියේ තවත් මේ වගේ දේවල් වුණොත් මේ ඇමතිවරු මිනිස්සු කොච්චර මලත් මොකද කියන්නේ? ඒගොල්ලෝ ආස් වෙන්නේ නෑ. හර්ෂ නානායක්කාර කියන්නේ චිත්‍රපට අධ්‍යක්ෂක යශපාල නානායක්කාරගේ පුතා නේද? ඔව් ඔබතුමා ඒක මතක් කරපු එක හොඳයි. අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර කියලා කියන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සිනමා අධ්‍යක්ෂක යසපාලිත නානායක්කාර මහත්තයාගේ පුතා මමත් ඕක මේ දන්නේ ළඟදී යසපාලිත මොකද ඔය දක්ෂ අධ්‍යක්ෂකෙක් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් විජය කුමාරතුංග රඟපාන තුෂාරා චිත්‍රපටය ඇතුළු නේද අපි පොරකකා බලපු චිත්‍රපටි නානායක්කාර නිර්මාණයක්
කලාවතන දක්ෂ ඔබතුමාගේ තාත්තා මොනතරම් ශ්‍රේෂ්ඨයෙක්ද? අපි ඔබතුමාගේ තාත්තට ගරු කරනවා. එතුමාගේ පුතෙක් කළා ඉපදුන කල්ලොකු පිනක් හර්ෂණ නානායක්කාර අධිකරණතුමෝ. අධිකරණ ඇමතුමෝ. එතකොට දන්නවනම් මේක කලින් මම ඔබතුමා හොයාගෙන එනවා. මොකටද ජයන්ත මහත්තයා? ඒ අසපාලිත නානායක්කාර මහත්තයාගෙන ඔබේ පියාගෙන මොන කරන්නද? වැඩසටහනක් YouTube එකේ දාන්න හරි පත්තරේ ලියන්න හරි ඒ තරම් ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්. යසපාලිත නානායක්කාර කියන්නේ Tamanට බැරි වැඩ බාරගත්තු කෙනෙක් නෙමෙයි. අති දක්ෂන්ගේ වැඩ කරන දක්ෂයි. සිනමාවල දක්ෂයි. ඉතාලම සාර්ථක තුෂාර චිත්‍රපට. තුෂාරා විතර නෙමෙයි චිත්‍රපටි වර්තකයක් තිබුණා. ඉතා සාර්ථක බොක්ස් ඔෆිස් වාර්තා දීපු චිත්‍රපටි. ඒ කාලේ අපි පොර කකා බැලුවා ඕගොල්ලෝ. දවස් 100 නික්මවා දින 100 ඉක්මවපු චිත්‍රපටි. එතකොට එතුමා බැරි වැඩ බාරගත්තේ නැහැ. එතුමා සිනමාව බාරගත්තේ. සිනමාව ගොඩ දැම්ම ලංකාවේ. විජය කුමාර තුංගල, ගාමිණී පොන්සේකල, ජෝ අබේ වික්‍රමලා එක්ක, ඇන්තනි සී පෙරේරලා එක්ක නේද? ඒ කාලේ මතකයි. හරිද? සිනමා බැලුවේ කාලයක්. ඔබතුමා මොකද කළේ? බැරි වැඩක් බාරගත්තා. දේශපාලනයට ගිහිල්ලා අධිකරණ ඇමති වෙලා මුළු සමස්ත අධිකරණයම වන්දනාගාර දෙපාර්තමේන්තුව මකරද? කාලා කළු පැල්ලමක් ඒකේ ඇති කළා. තිබ්බා. කනගාට තරහ වෙන්න එපා කිව්වට උණ දේ කිව්වේ. හරිද? 20 ගාණක් මරලා දානකම් බලාගෙන හිටපු ලංකාවේ එකම අධිකරණ ඇමතිවරයා ඔබතුමයි කියලා කිව්වොත් ඒක වැරදි නෑ. වැඩි ඡන්ද 116ක් විතරයි ඇමතුමා ඔයාට ඉතුරු වෙන්නේ. වෙන කිසි දෙයක් ඉතුරු වෙන්නේ නෑ. ඔයා කවදා හරි විශ්ව දඬුවමට යටත් වෙන පුද්ගලෙක්. අහිංසක ජීවිත රසක් අමුමුවේ මරලා දාපුවාම ඒ මලගිය මියගිය මිනිසුන්ගේ දේහ වලට මියගිය මිනිසුන්ගේ නම් වලට සාධාරණ ඉටු කරන්නේ නැතුව හරිද? රජය බේරගන්න අඩුගානේ මලගේකක් ගියේ නැහැ. මලගේකවත් ගියේ නැහැ රඳවියන්ගේ. රඳවිය රජය බාරෙන් මලගෙදරකවත් ගියේ නැහැ ඔබතුමා. අරගොල්ලන්ට ගණන් ගියා වේ ජේලර්ලගේ. හරි රජය බේරගන්න, තමුන්ගේ ඇමතිකම බේරගන්න, මේ ආණ්ඩුව බේරගන්න, අර හිලෙන් වෙඩි තියපු එකාව බේරගන්න, හිලෙන් දඩබඩ ගාලා වෙඩි තිබ්බේ පිස්සු බල්ලෙක් වගේ කවුද කෙනෙක්, එයාව බේරගන්න, ඒ හිලෙන් වෙඩි තියපු එකාව බේරගන්න, ආණ්ඩුව බේරගන්න, මේ රජය බේරගන්න, ඒ මිනිස්යාව බේරගන්න ඔබතුමා කියන මේ කතා හරිද? රැඳවියන්ට පමණක් දෝෂාරෝපණය කළා ඒ මිනිස්යාව බේරගන්න. අපි දන්නවා හැමතැනම එදා දවසේ රැඳවියන්ට චෝදනා එල්ල කරා ඔබතුමා වොයිස් කට් දීදී. හරි? හැබැයි මතක තියාගන්න ඊළඟට ඔයාට යන්න වෙන්නේ කොහෙද? තඹුත්තේගම ලොක්කගේ පාර්ලිමේන්තුවට නෙවෙයි ඔයාට යන්න වෙන්නේ. ඒක විඳවන්න සිද්ධ වෙනවාම ආත්ම දහස් ගාණක් මැරි උපදින පාපයක් ඔබතුමා කරගත්තේ කියන එක මතක තියාගන්න. ඒක වෙන්න තව ගොඩක් කල් යයි. ඇමතිතුමා හැබැයි ඊට ඉස්සෙල්ලා මතක තියාගන්න මේ ලංකා කේන්දරේ පෙන්නනවා 2027 2029 කාලේ වෙනකොට මාලිමා ආණ්ඩුව පරාජය වුණාම ඔයාට දුවන්නවත් පාරවල් නැතුව යනවාමයි. මේ මිනිමරුම සිද්ධ වුණේ රඳවියන්ගේ වරදින් නොවේ, නිලධාරීන්ගේ වරදින් නොවේ, මේ ආණ්ඩුව ප්‍රමුඛ අධිකරණ ඇමති ඔයාගේ වරදින් මේ මිනිස්සු නිර්පරාධයේ මැරිලා ගියේ කියන එක මම අපි සාක්ෂියතුව පෙන්නලා දෙනවා. ඒක ඇත්තයි සත්තයි ඇත්තම ඇත්තයි. ආණ්ඩුවේ නොහැකියාව තමයි මේක උනේ. ඔබතුමා වෛරයෙන් තොර ඔය ඇත්ත ප්‍රකාශ කිරීම ගැන කවුරු සතුටු වෙනවද? දැන් ඔය සිද්ධිය වුණ දවසේ මම හිතන්නේ 6 වෙනිදාද කොහෙද? පහුගිය මාසේ 6 වෙනිදා වන්දනාකාරය හිරගෙදර මලගයක් වුණ දවසේ ඔය මේ මියගිය රැඳවියන්ගේ සහ කාගේද නිලධාරීන්ගේ නේද? නිලධාරීන්ගේ ඒ මරණ සම්බන්ධයෙන් වගකීම් බාර ගන්නවා කියලා අධිකරණ ඇමති ඔයා කිව්වා නේද? ඔයා කිව්වනේ ඔයා එහෙම කියලා එක බාරගත්තේ නැහැ. ඔය දැන් LTT කාලේ ජයන්ත මහත්තයා අපිට මතකයි LTT එකෙන් බෝම්බ ගාලා 300ක් විතර මැරුණාම එක තැන ඒ වෙලාවට ඉන්න දේශපාලකයා එතෙන්ට ගිහිල්ලා මොකද්ද කියන්නේ? මගේ කනගාටුව අපි කනගාටු වෙනවා මේ ගිය අය ගැන කියලා කියනවා නේද? ඕක නිකන් දේශපාලන සෙල්ලමක් විතරයි සුදුවක්. මොකද ඒචමනේ කනගාටුයි කියලා රටේ ජනතාවගේ ආශිර්වාදය ගන්න බෑ. උන්ට පණ දෙන්න යයි නේද? ඒ LTT මේ රටේ ඇති නොවෙන්න වග බලා නොගත්තු එක නේ උනේ නේද? දැන් එතකොට වගකීම බාරගත්තට බෑ. ඔබතුමාට බැරි වුණා අනතුර වළක්ව ගන්න. දැන් අපි මෝටර් සයිකලයක් එලවගෙන පාර යනකොට වෙන එකෙක් පාර හරහා පැන්නාම ජයන්ත මහත්තයා අපේ අතින් බයික් එකේ හරි වාහනේ හරි ඌව හැප්පෙනවා. හැප්පුණාම අපි ගිහින් පොලිසියට කියනවා මෙයා මේ වැරදි විදිහට පාර පැන්නයි කියලා. ඒ වුණාට අපිට නඩු දානවා. මොකක්ද දාන්න නඩුව? අනතුරක් වළක්වා නොගැනීම දානවා නේද? අධිකරණයේදී මොකද්ද? විශාල අනතුරක් මිනිමරුන් ඡේදවාචකයක් වළක්වා ගැනීමට නොහැකීම කියලා පනත වෙනස් කරන්න කියලා මම අධිකරණයේදීම කියලා බෑනේ. නේද? පොලිස්පතිතුමාට මුළු රටම යෝජනා කරන්න. අපේ මේ නාලිකාව හරහා නේද? වළක්වා ගැනීම දැන් මේගොල්ලෝ බය වෙලා යනවා කොහෙද?
බෝගම්බර බන්ධනාගාරය පැරණි සුද්දාගේ බන්ධනාගාරයට ඉරකරුවෝ දාන්න පුළුවන්ද කියලා බලන්න. ඇයි මොකද හේතුව මේ තෙරපිලා උන්ට කණ්ඩත් නැහැ, ලැට් යන්නත් නැහැ, වතුර ටිකක් බොන්නත් නැහැ, මුකුත් නැහැ නේද? ඉරකරුවෝ පොඩි ගාලා පව්. මොකුණ හොඳ මිනිස්සු ඔතන ඉන්නවනේ. හොඳ ලොකු වැරදි නොකරපු අය නේද? කුඩුකාරයෝ ගැන නෙවෙයි මං කියන්නේ. කුඩුකාරයෝ වුණත් නේද? මිනිස්සුනේ හරිද? එතකොට හිරගෙවල් වැඩි කර බෝගම්බර යනවා මම දැක්ක ඔන්න වීඩියෝ එකක් තිබුණා බෝගම්බර යනවා බන්ධනාගාරේ ඒකත් ඔබන්න පුළුවන්ද කියලා බලන්න ඒකෙත් ඔබන්න සුද්ධ හදපෙක ඔබන්න ඔබගෙන ඉල්ල ගිහලා තමුන්ලා හදාන එක නේද හරි එතකොට හිරගෙවල් වැඩි කරලා රටක් හදන්න බෑ හිරගෙවල් වැඩි කරලා රටක් හදන්න බෑ හිරගෙවල් වැඩි කරනවා කියන්නේ රටක් විනාශයි කියන එක හරිද ඒ කියන්නේ රටේ ඉන්න ඔක්කොම මොකද හොරු කියන එක නේද එතකොට පාසල් පන්සල් පල්ලි වැඩි කරන්න ඕන රටක් හදන්න ඕන ඥාන මතය මොකද කියන්නේ හරිද මගේ මතය ඒකයි දැන් බලන්න 11000ක් විතර හිටපු හිරකරුවෝ සංඛ්‍යාව 43000 දක්වා වැඩි වුණේ මේ ආණ්ඩුව ආවට පස්සේ හරිද නඩු 11000ක් විතර බර ගානක් මේ හිර වෙලා නඩු ඇහෙන්නේ නැතුව හිර වෙලා ප්‍රමාදයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්ම මේ මෑතකදී කියලා තිබුණා අවුරුදු 10ක් විතර යනවා නඩුවක් විසඳෙන්න නේද තීන්දුව වෙන්න එතකොට නඩුව දාපේකාරී විත්තිකරුවා සාක්ෂිකරුවා මොකාරි අයි විට්නස් හරි මොකාරි උන් මැරිලත් ඉවරයි නේද හරි වයසක මිනිහෙක්ම මැරිලා ඉවරයි නඩුවක තීන්දුව වෙන්නේ අවුරුදු 10කුත් පහු වෙලා නම් නඩු ගොඩ ගැහිලා තියෙනවා නම් අධිකරණ ඇමතිතුමෝ අපිට ගිහින් ඒවා විසඳන්න ඕනේ ඔබතුමා විසඳන්න ඕනේ ඔබතුමාට බෑ විසඳන්න බෑ ඒක ඔබතුමාට බැරිකම පිළිගන්න තව ඇමතිකමේ ඉන්න බැරිකම පිළිගන්න නේද හරි එතකොට රැඳවියන්ට කන්න නැහැ බොන්න නැහැ මුකුත් වතුර ටිකක්වත් හරියට බොන්න නැහැ හිර වෙලා ඉන්නේ මුත්‍රා කරන්නේ බෙලෙක් වලට කියලා සිරකරුවන් රැඳවි සිරකරුවන් ආරක්ෂා කිරීමේ සංගමයේ මහතුරු කියනවා හරි එතකොට මේක පුදුම දුකක් මේ මිනිස්සු විඳින්නේ රස පරීක්ෂක වාර්තාව නැතුව 15000ක් විතර අද රැඳවියෝ හරිද අප ගන්න බැරුව කූඩුව ඇතුලේ හිර වෙලා ඉන්නවා නම් කාගේද වරද ජයන්ත මහත්තයා අධිකරණ ඇමතිගේ වරද වෙන මොකෙක්වත් වරද නෙමෙයි අධිකරණ ඇමතිට බෑ ඒක කරන්න හරිද මේගොල්ලන්ට ඕනේ බන්ධනාගාර පුරවල හිරගෙවල් පුරවල පෙන්නන්න අපි දැම්ම හිරේ කියන්නේ හරි බන්ධනාගාර කොමසාරිස් කෙනෙක් පත් කරගන්න බැරි මේ බන්ධනාගාර ඇමති පත්වලා දැන් අවුරුදු 2යි ආණ්ඩුව ඇවිල්ලා තාම බන්ධනාගාර ඇමති කෙනෙක් පත් කරගන්න බෑ මේ ඇමතිතුමාට හරිද කොමසාරිස් කෙනෙක් ඉන්නවයි කියලා කියනවා මං කියන්නම් ඒ කතාව මොකටද මේ තනතුරේ ඉන්නේ කියලා ඇත්තටම කියනවා නේද එතකොට දැන් ආණ්ඩුවට සුදුහුණු ගාලා මෙයා මොකද කරන්නේ විනිසුරුවරුන්ගේ දීමනා වැඩි කරන්න අයවැය යෝජනාවක් අරගෙන එනවලු ඔන්න කියපු කතාව ඇයි දැන් බේරෙන්න විනිසුරුවරුන්ගේ නේද දීමනා වැඩි කරන්න මේ උසාවි වල නඩු අහන විනිසුරුවරු හරියට රාජකාරිය කරනවා ඇමතිතුමෝ ඕගොල්ලෝ ඒ රාජකාරිය කරන්නේ නැත්තේ නේද එතුමන්ලා කරනවා එතුමන්ලා කවුරුත් නඩුකාර මහතුරු ගේනවද නඩු නෑ නේද කවුද ගන්නේ පොලිසියෙන් ගේන නඩුනේ ගන්නෙ නේද පොලිසිය බොරුවක් කිව්වත් ඇත්තක් කිව්වත් පොලිසියෙන් නඩුවක් ගෙනාවා නේද ඒක තමයි විනිසුරුවරු විසඳන්නේ හරිද එතකොට විනිසුරුව හරියට රාජකාරිය කරනවා ඔබතුමාලා තමයි රාජකාරිය පැහැර හැරලා තියෙන්නේ වගකීම් පැහැර හැරලා තියෙන්නේ විනිසුරුවරු ආණ්ඩුවේ මොනක්වත් ඉල්ලන්නේ නෑ විනිසුරුවරු ආණ්ඩුවෙන් කිසි දෙයක් ඉල්ලන්නේ නෑ ඒ මහතුරුන්ට ඒ වේතනයක් ලැබෙනවා එච්චරයි පොලිසියෙන් නඩු ගෙනාපුවාම ඒ නඩුව අහනවා නේද විනිසුරුවරු හොඳයි හරි මේ ආණ්ඩුව කලේ ආවදා ඉඳන් ජයන්ත මහත්තයා මොකද්ද මේ ආණ්ඩුව කලේ දන්නවද දේශපාලන වෛරය මේ රටේ පතුරවන එක දේශපාලන වෛරය මේ රටේ පතුරවලා ඒගොල්ලන්ගේ NPP එකේ නොවන අනිත් සියලුම മന്ത്രിවරු මොකද උන් හොරු උන් පල් හොරු එතකොට මුන් පාලනය කරනවා මුන් බුදුවරු ඒකයි කියන්නේ නේද මේගොල්ලෝ බුදුවරු අර පහින්දලගේ රනිල්ලගේ අනිත්‍යය උන් මොකද උන්ට කියන්නේ බුදු හොරු කියලා මුන් බුදුවරු අර බුදුවරු කරනවට පේනව නේද දැන් බුදුහාමුදුරන්ටත් එක්ක ගෞරව කරනවා මුන් හරි එතකොට දේශපාලන වෛරය පතුරවලා දේශපාලකයෝ කියන්නේ උන් ජනතාවට තිත්ත කළේ මේ ආණ්ඩුව හරිද වෛර කළා මන්ත්‍රීවරුන්ව පෙන්වන්න බෑ කියලා කියනවා ඡන්දගත් ඒවා කියලා හරිද දැන් හිරකරුවන්ගේ එතකොට මේ හිරකරුවන්ගේ මලමිනියකටවත් අවසන් ගෞරව මේගොල්ලෝ මේ ඇමතුමා දැක්ුවේ නෑ මරණ කෙදරකවත් ගියේ නෑ මං හිතන්නේ මේ මිනිස්සු මොකටද ගලවපල්ලා මේ බෝඩ් සිරකරුවොත් මිනිස්සුયો කියලා ගහලා දිනව නේද ගලවපියව සිරකරුවා මිනිස්සුયો කියලා ගහපියව ගහලා ඉඳන් යන්න දෙන්න මේ අපරාධේ ඔබලාට ඒගොල්ලෝ හිරකරුවෝ වුණාට වින්දිතේ හිරකරුවෝ වුණාට සැකකරුවෝ වුණාට ඒ මියගිය සිරකරුවන්ගේ බිරින්දෑවරුන්ට ඒ මිනිස්සු තමන්ගේ කවුද ස්වාම පුරුෂයව නැති උනේ ඒ දරුවන්ගේ මැරුණු සිරකරුවන්ගේ අම්මලාට තමන්ගේ ආදරණීය කවුද පුතා නැති උනේ ඒ මිනිස්සු කඳුළු සලනවා සෑමදාම මුන් මොකද කරන්නේ දෝෂාභියෝග ගෙනාවට ඒවා පරාද කරලා මක් කරනවද ඇමතිකම් බදාගෙන ඉන්නවා හරිද කොහේ යන්නද මන් දන්නේ නැහැ මේ මුන් හරිද දැන් බන්ධනාගාර ඒ විතරක්ද බන්ධනාගාර නිලධාරීන්ට ගෞරව දැක්වුවා කියලා කවුද ඇමතිතුමා ආණ්ඩුව මොනවා මේ කරන්නේ එයාගේ ඇමතිකම බේරගන්න ගෞරව දැක්වුවා ඒගොල්ලෝ විතරයි මිනිස්සු හරිද බන්ධනාගාර නිලධාරීන්ට ගෞරවය දක්වලා
මියගිය බන්ධනාල නිලධාරීන්ට ප්‍රොමෝෂන් දුන්නා. මෙච්චර කල් දෙන්න බැරුණ ප්‍රොමෝෂන් එක දුන්නා. මොන මල කේල් මලක්ද පට්ට බොරු වැඩ මැරුණාට පස්සේ මොකටද ජයන්ත මහත්තයා? ප්‍රොමෝෂන් මොකටද? ඒ මිනිහා දන්නේවත් නැහැ නේ. ප්‍රොමෝෂන් වලක් තියෙනවා. මැරුණාට පස්සේ වැඩක්ම නැහැ. හරිද? ඕවා බොරුව. ඕවට කියන්නේ මැජික්. මම ඉස්සෙල්ලා කිව්වනේ මේ ආණ්ඩුව මේ ලංකා කේන්දරය අනුව මේ ආණ්ඩුවත් කරන්නේ මොකද්ද? මැජික් කියලා ඉස්සෙල්ලා වැඩසටහන කිව්වා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පුරවන්න බැරි අධිකරණ ඇමති ඉන්න අධිකරණ ඇමති කෙනෙක් අපිට ඉන්නේ ප්‍රොමෝෂන් නොදී මලාම මලාට පස්සේ ප්‍රොමෝෂන් දෙන්න බලාගෙන ඉන්න අය. අයියෝ හරි මේ ආණ්ඩු පන්නන අద్භූත මිනිසා අර මං කලින් වීඩියෝ එකේ කිව්වා වගේ 2027 2028 විතර කාලේ වෙනකොට එනකොට ඔයාව බේරගන්න ඔය වැඩි ඡන්ද 116 කට්ටිය එන්නේ නැහැ. අධිකරණ ඇමතිතුමෝ එන්නෙම නැහැ. ජනාධිපති එන්නේ නැහැ. මොකෙක්වත් නැහැ. ඔයා තනි වෙනවමයි. එහෙම වුණොත් මේ ලංකා කේන්දරේ අනුව මේ වගේ වැඩ කරපුවාම හරිද? හරි. එතකොට මේ ආණ්ඩුව මේ කාලේ හිරකරුවන් තරහ කරගෙන ඉවරයි. අර දේශපාලකයොත් එක්ක වෛර ඇති කළා වගේ නේද? දැන් කායකද වෛර කළේ? හිරකරුවෝයි ආණ්ඩුවයි වෛර කළා. හිරකරුවෝයි කවුද? නිලධාරීවෝ නේද? අතර ලොකු ජම්මාන්තර වෛරයක් මේ අධිකරණ ඇමතිවෝ මේ ආණ්ඩුව විසින් නේද? ඇති කරලා තියෙනවා. අන්න ඒක නිසා මේ ලංකා කේන්දරය අනුව මං අනාවකියක් කියනවා. ටක්කෙටම මේක හරියටම හරිමයි. මොකද්ද? තව වැඩි කල් යන්න ඉස්සෙල්ලා මේ රටේ පාතාල අපරාධ කල්ලි තවත් වැඩි වෙනවා. මිනිමරු වැඩි වෙනවා. රට පුරා ඉදිරියේ ආණ්ඩුවට එරෙහිව පංචමා බලවේගයේ කැරලි කෝලාහල උද්ඝෝෂණ එනවා. පාතාල මිනිමරුන් වැඩි වෙනවා. මිනිස්සු ආර්ථික වශයෙන් හිඟමනට වැටෙනවා. මුන්ගේ ආණ්ඩුව රැක ගැනීම සඳහා දහස් ගණනක් මිනිස්සු මැරුවත් දහස් ගණනින් මිනිස්සු මැරුවත් මේ ආණ්ඩුව ඒකාධිපති මිනිමරු ආණ්ඩුවක් හදලා හිට්ලර් පාලනයක් ඉදිරියේදී ආරම්භ කරගෙන යන්න ඉඩ තියෙන බව බොහෝ විට ඉඩ තියෙන බව මම මේ ලංකා කේන්දරය අනුව කියනවා. ලංකා කේන්දරය අනුව පෙන්නනවා. අන්න ඒ අනුවයි මම කතා කරන්නේ. මේක වෙනවාමයි කියලා ප්‍රසිද්ධ අනාවකයක් පළ කරනවා මම මේ අවස්ථාවේ. ලංකා කේන්දරය ලංකා කේන්දරය අනුව මම කියන්නේ. හරිද? ලංකා කේන්දරය අනුව මේ ලංකා කේන්දරය අනුව මම කියන්නේ. ඒ විතරක් නෙමෙයි රජගෙදර හිරගෙදර අතර අරගල ගැටුම් පොලිස් නිලධාරීන් සහ ආරක්ෂකාංශ අපරාධකරුවන් එක්ක කරන හැප්පීම් ගැටීම් වැඩි කරනවා. පොලිස් නිලධාරීන් අපහසුතාවයට පත් කරනවා. හරිද? ජන කැරලි අනතුරු මහජන උද්ඝෝෂණ රැසක් මේ ඉදිරියේ භීෂණකාරී අඳුරු වාතාවරණ කාලයක් අර ආණ්ඩුව එන්නේ ඉස්සෙල්ලා 1980 දශකයේ තිබුණු භීෂණය නේද? නැවත මේ රටට උදා වෙනවා. මේ ලංකා කේන්දරයේ ග්‍රහයෝ පිටලා තියෙන ආකාරය අනුව විශේෂයෙන් 2026 27 28 වසරවල. හරි. ඒක සත්‍යයි අද්දුටුවයි ඇත්තමයි. මං කියපු දෙයක් වැරදිලා නැහැ. වර්ධින්න කියන්නෙත් නැහැ. අධිකරණ ඇමතිගේ කේන්දරේ මට එව්වත් ඔයා කොච්චර කල් ඔය පාර්ලිමේන්තුවේ ඉන්නවද කියන එකත් මට කියන්න පුළුවන් ඕන. හරි. රයිට්. මේ ආණ්ඩුව පත් වෙලා දැන් අවුරුදු 2ක් ගිහිල්ලා අවුරුදු 2යි බන්ධනාගාර කොමසාරිස්වරයෙක් මේ අවුරුදු 2 ඇතුළත තාම පත් කරගන්න බැරි වුණ මේ ආණ්ඩුව 28 දිනක් ලේ හැලෙන සටන් කරලා හිරගයක් ඇතුලේ මරා ගන්නකල් ඇටිකේල් කාපු උගුඩුව වගේ බලාගෙන හිටපු මේ එල්බෝඩ් මාලිමා ආණ්ඩුවේ නොහැකියාව නිසා තමයි මේ 20 ගාණක් රැඳවියෝ සහ බන්ධනාගාර නිලධාරීන් හිරගේ ඇතුලේ මලගයක් කරලා මැරුම් කෑවේ. කාගේවත් වරදින් නෙමෙයි මේ එල්බෝඩ් ආණ්ඩුවේ වරදින් කියන එක තමයි මම අද ඔප්පු කරලා පෙන්නන්නේ. මේ පිසිතමාත් මේ වැඩබන්ට කොමසාරිස්තුමයි. හරි. මේ ආණ්ඩුව නිසා තමයි මේ වරද සිද්ධ වුනේ. මේක රැඳවියන්ගේ වරදකුත් නෙමෙයි, නිලධාරීන්ගේ වරදකුත් නෙමෙයි. නිකන් අහිංසක මිනිස්සු මැරුම් කෑවා මේ එල්බෝඩ් මාලිමා ආණ්ඩුව හින්දා කියන එක බය නැතුව මම අද ප්‍රකාශයටපත් කරනවා. මේගොල්ලෝ කියනවා මොකද හේතුව? ආයේ කාටවත් මේ රටේ බලයට එන්න දෙන්නේ නැහැලු. අපි තමයිලු දශක දෙකක් බලයේ ඉන්නේ. ඔය කියන කතාව ඇත්ත. මේ ආණ්ඩුව ආවේ රට හදන්න නෙමෙයි. මේ ආණ්ඩුව ආවේ මේ රටේ එකක් හේතුවක් තමයි මක් කරන්නද? මේ ඕගොල්ලන් අහන්නේ හිරගෙවල් මක් කරන්නද? හිරගෙවල් පුරවන්න. මේ ආණ්ඩුව එනකොට 11000කට විතර සීමා වෙලා තිබුණු හිරකරුවෝ සංඛ්‍යාව රැඳවියෝ සංඛ්‍යාව අද වෙනකොට 43000 පැනලා තියෙනවා නම් මේ ආණ්ඩුව කරලා තියෙන එකම වැදගත්ම වැඩේ හිරගෙවල් පුරවන එක විතරයි. රටක් හදන්න පුළුවන්ද ජයන්ත මහත්තයා හිරගෙවල් පුරවලා? හිරගෙවල් වහලා පන්සල් පාසල් හදන්න ඕනේ රටක් හදන්න. මේගොල්ලන්ට අවශ්‍යලා තියෙන හිරගෙවල් වැඩි කරන්න. හිරගෙවල් වැඩි කළා තෙරපිල මේ රැඳවියෝගේ භාගයට මරලා කණ්ඩත් නැහැ, টয়ලට් යන්නත් නැහැ, මුකුත් නැහැ. හුස්ම ගන්න දෙන්නේ නැහැ. පුරවලා දාන්න හැම තැනම නඩු ගේන ආණ්ඩුවක් මේ ආණ්ඩුව. එතකොට ඒ විතරක් නෙමෙයි මේ ආණ්ඩුව කලේ ආව ගමන් කලේ එන්න ඉස්සෙල්ලා කලේ
දේශපාලන වෛරය මේ රටේ පතුරවන එක නේද ජයන්ත මහත්තයා? දේශපාලන වෛරය දේශපාලඥයෝ කියන උන් ජනතාවට පෙන්වන්න බැරි වෙන විදියට මේක වැඩ කරා. ජනතාවට පෙන්වන්න බෑ තිත්තයි තොපි දකින්නත් එපා කියලා ජනතාව කියනවා. එතකොට ඒ தත්ත්වෙට මේ රට ගෙනාවේ මේ ආණ්ඩුව දේශපාලකයොත් එක්ක වෛරය ඇති කරගත්තට අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් හිරකරුවෝයි මේ රටේ ආරක්ෂක අංශවල නිලධාරීන් වෙනුව අතල ලොකු වෛරයක් ඇති කරපු එක තමයි මේ ආණ්ඩුව කළේ. මේ මීගමුවේ බන්ධනාගාර සිද්ධිය මම ප්‍රසිද්ධිය ප්‍රකාශයටපත් කරනවා. බය නැතුව කවුරුන කිව්වත් මං කියනවා මේක වෙනවමයි. මොකක් අනුවද මේ කතාව හරියටම මේ ආණ්ඩුව ඇත්තෝ අහගෙන ඉන්න ඕනේ. ආණ්ඩුවේම කට්ටිය ඩෝබිලා හරි മന്ത്രിවරු හරි මොක්කු හරි මේ ආණ්ඩුව බලයටපත් කරන්න කටයුතු කරපු කට්ටිය ආණ්ඩුවේ මාය වුණේ මේ කතාව අහගෙන ඉන්න. හරි අහන් ඉන්න බෑ නම් පොරොප්ප ගහගන්න. රජගෙදර හිරගෙදර අතර යුදගිනි රසක් ළඟදීම ආයෙත් ඇවිලනමයි කියන එක මම ප්‍රකාශයටපත් කරනවා. ප්‍රසිද්ධියද මොකක් පදනම් කරගෙනද ජයන්ත මහත්තයා මේ කියන්න යන්නේ? මේ අහන ජනතාවට කියන්නේ මෙන්න මේක පදනම් කරගෙන කියන්නේ. හොඳට කැමරාව අල්ලන්න මේකට. මේකට මොකද්ද කියන්නේ? what is this? මොකද්ද මේක? මේක තමයි ලංකා කේන්දරේ. ලංකා කේන්දරේ 2026 වර්ෂයේ 2026 ජනවාරි 1 වෙනිදා මේ ලංකා කේන්දරේ ග්‍රාහ්‍ය හිටපු ආකාරය මේ තියෙන්නේ. ඊළඟට මේ 2026 ජූලි මාසේ 5 වෙනිදා ජූලි මාසේ 6 වෙනිදා බන්ධනාගාරයේ ඇතුලේ ජේලර්ලයි රඳවිය වෙඩි තියාගෙන මරා ගන්නකොට මහා කාල කන්නි විදියට වෙඩි තියා ගන්නකොට මරා ගන්නකොට අන්න එදා ඒ දවසේ හොඳ ජයන්ත මහත්තයා ඒ දවසේ ග්‍රහචාරය තමයි මේ තියෙන්නේ. මේ වගේ ග්‍රහචාර 700ක් විතර මේ අවුරුදු තව දිගට මේනවයි කියන එකත් කියනවා. මේ ග්‍රහචාරය ගැන මට හඳහන්නු ගන්නන්න බෑ මෙතන. මම මේක පෙන්වන්නේ හොඳට බලා ගන්න පේනවා ජයන්ත මහත්තයා. ඔයගලන්ට පේනවද? පේනවනේ. මෙන්න මේ ග්‍රහචාරයේ නරක ග්‍රහචාරයේ තියෙන දවස් එනවා ඉස්සරහට හැමදාකම ඊට පස්සේ රජගෙදර සහ හිරගෙදර අතර ලොකු අරගල රසක් මේ රටේ ඇති වෙන්න මේ ආණ්ඩුව අවශ්‍ය පසුබිම මේකම බන්ධනාගාර සිද්ධියෙන් ඇති කළයි කියන එක බය නැතුව ප්‍රකාශයටපත් කරනවා. ආණ්ඩුව කියනවා ඒගොල්ලෝ දිගටම වලේ ඉන්නවා කියලා. ඒක වෙන්න පුළුවන්ද? ඔව් ඉතින් මේ ආණ්ඩුව කියනවා මේ ආණ්ඩුව හැමදාම ඉන්නවා බලයට වෙන එකකටවත් එන්න දෙන්නේ නැහැ කියලා. හැමතැනම මේ ආණ්ඩුවේ බලධාරියෝ කියනවනේ. බලධාරියෝ හරි මොකක් හරි මේ ආණ්ඩුවේ පාලකයෝ කියනවනේ. හරි. එතකොට අපිට නම් ওই බලධාරිකම් ලොකු නැහැ කාගවත්. අපි මිනිස්සු ජීවත් වෙන්නේ තමන්ගේ මානසිකයෙන් ආණ්ඩුව වලින් කායෙන්වත් නෙමෙයි. ඒගොල්ලෝ මම කියාගන්න ඒගොල්ලෝ බලධාරියෝ කියලා. රයිට් ප්‍රශ්න නැහැ. මේ ආණ්ඩුවට ඕන වෙලා තියෙන්නේ මේ රටේ හිරගෙවල් පුරවන්න නම් දේශපාලන වෛරය පතුරවන්න නම් හිරකාරයෝ සහ ජනතාව අතරත් හිරකාරයෝ සහ කවුද මේ ආරක්ෂක අංශ අතරත් වෛරයක් පතුරවන්න නම් ඒ වෛරය පතුරවලා මේ රටේ ඉන්න සේරම මිනිස්සු ටික ආණ්ඩුවට ඡන්දෙ දුන්න අය නෙමෙයි ආණ්ඩුවේ ඩෝබිලයි ඔය පාර්ලිමේන්තුවෙන් 158යි රාජ්‍ය පාලකයෝ මැති ඇමතිවරු ටිකයි ඔය ආණ්ඩුවේ ඒ කට්ටියට විතරක් මේ රටේ ජීවත් වෙන්න දීලා එළියේ අනෙක් කට්ටිය සේරම හිරගෙවල් වලට දාම්මොත් කොච්චර කල් ඉන්න පුළුවන්ද බලන්න. එහෙම ඉන්න පුළුවන් අවුරුදු ගානක් අවුරුදු 100ක් කර ඉන්න පුළුවන් මැරෙනකම්ම. ඊළඟට මේ රටේ වයසක මිනිස්සු ටික සේරම මරලා දාන්න ඕනේ. වයසක මිනිස්සුන්ට ලෙඩ හදලා නම්මනම් කරලා සේරම මැරලා යන්න ඕනේ. හරි ඒක තමයි වැඩන්නේ මේ ආණ්ඩුවට බලයට ඉන්න පුළුවන් දිගටම කොහමද? මක්කලද? අපි ඔක්කොම මේ YouTubersලා මාධ්‍යවේදීන් ආණ්ඩුව විවේචනය කරන ආණ්ඩුවේ වැරදි පෙන්නලා දෙන අය සේරම කට්ටිය අල්ල කුදලගෙන ගිහින් දාන්න ඕනේ කොහෙටද? හිරගෙදරට. හරි? එතකොට ආණ්ඩුවට බනින ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණය කරන ගොවියෝ කම්කරු සංඝ වෙදගුරු පංචමහා මොකද? පංචමහා බලවේගයේ හැම එකම දාන්න ඕනේ හිරේ. දාන්න ඡන්දෙ දුන්නේ නැතිව හොය දාන්න ඕනේ හිරේ. හරිද? මුන් අපිට ඡන්දෙ දුන්නේ නැහැ කියලා බොරු චෝදනාවක් කර දානවා. රජය විවේචනය කිරීම. දාලා දාපන් හිරේ ඔක්කොම. අන්නේ දාපුවාම එකෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ කවුද? පාර්ලිමේන්තු එකේ 158යි පාලකයෝයි මැති ඇමතිවරුයි ඩෝබිලා ටිකයි විතරක් මේ රටේ ඉතුරු වුණොත් එදාට පුළුවන් මොකක් කරන්නද? දිගටම ඉන්න පුළුවන්. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා විජේ කුමාර තුංගව හිරේ දාගෙන තමයි ලාම්පු කලකට ඡන්දෙ තිබ්බේ. ඡන්දේ ඉවරන ගමන් මක් කරාද? විජේ කුමාර තුංගව එළියට දැම්මා. එතන මහින්ද මහත්තයාව, රනිල් මහත්තයාව, නාමල් මහත්තයාව, සලයලව, බලයලව ඔය හැම එකම හිරේ දාලා විතරක් වැඩක් නැහැ. මහින්දට ඡන්දෙ දුන්නේ වුණත් දාන්න හිරේ. මහින්දට ඡන්දෙ දුන්න කවුද? රනිල්ට ඡන්දෙ දුන්න කවුද? ඔය හොයාගෙන දාන්න. දාලා ගරු ජනාධිපතිතුමනි ගරු කියන්න බෑනේ. ඔබතුමා පඩියක් ගන්නවනේ. මන්ත්‍රීවරු කාටවත් ඇමතිවරුන්ට මං කියන්නේ ගරු කියලා. හරි. ජනාධිපතිතුමනි මේ ඔය ඕක තමයි ඔයගොල්ලෝ කරන්න යන්නේ. වයසක මිනිස්සු ටික මැරෙන්න ආරිනවා ලෙඩ හදවල හරි මොකක් හරි කරලා අනික් ඒ උන් හිරේ දානවා කටවල් අරින්න පුළුවන් මිනිස්සු කතා කිරීමේ හැකියාව තියෙන ඇත්ත කතා කරන මිනිස්සු හිරේ දාලා අවුරුදු 2ක් නෙමෙයි අවුරුදු 5ක් නෙමෙයි 10ක් නෙමෙයි දශක 10ක් මේ ආණ්ඩුවට බලයේ ඉන්න පුළුවන් කියන එක මම ප්‍රසිද්ධිය ප්‍රකාශයට පත් කරනවා. කිසි පාත්‍ය. ඔව්. ඔබතුමා මේ කේන්ද්‍රයක් ඉදිරිපත් කළා තියෙනවා. මේක ලංකා කේන්ද්‍රය කියලා ඔබ කියනවා. මේ කේන්ද්‍රය ටික බයරකයිනේ. මේ සඳු රාහුල් කියන එක මොකද්ද මේක? මොකක්ද දැනගන්න ඕනේ? ඔව්.
මේ සතරාහුගේ ජනතාවට මේ කියන්නද ඔව් කියන්නේ? කියන්නේ තියෙන්නේ. හැබැයි තව එකක් කියනවා. ඔබතුමා මේ හැමදාම අපි කියන්නේ වෛරකේ නෙමෙයි මේ කේන්දනුව කියන්නේ. ඒකට දේශවාදී කිසිම වෛරයක් නෑ ඔබතුමාගේ. මේ කේන්දනුව ඔබ පෙන්නුම් කළ දෙදී අපි පොඩ්ඩක් පැහැදිලි කරන්න මේක. දැන් මෙහෙමනේ මට මේ ලංකා කේන්දරය ගැන ඔක්කොම විස්තර කියන්න ගියොත් මේ වැඩසටහන කරන්න හම්බ වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. මම මේ ලංකා කේන්දරේ මේක මම දන්නවා වුණාට මේක රටට උගන්වන්න මට විදියක් නැහැ. මම කෙටියෙන් කියන්නම්. දැන් මේ තියෙන්නේ 2026 වර්ෂයේ ලංකාවේ 2026 ජනවාරි 1 වෙනිදා ලංකාවේ ග්‍රහචාරය. කුම්භ ලග්නයේ ලංකාවේ. එතකොට මේ පළවෙනි කොටුවේ හිටියා රාහු මූල ත්‍රිකෝණව, දෙවෙනි කොටුවේ හිටියා සෙනසුරු ග්‍රහය සමව, තුන්වෙනි කොටුවේ හිටියා යුරේනස් නීචව. යුරේනස් නීචයි හරි මරු අවුරුදු තොප්ප අවුරුදු. යුරේනස් නීචයි සතුරුයි මූටයි සඳු උච්ච මූල ත්‍රිකෝණෙ ඉඳලා තියෙනවා. සඳු බලවත් වෙලා තියෙනවා. ගුරු ඉන්නනවා වක්‍ර වෙලා. වක්‍ර වුණා කියන්නේ අවුරුද්ද පටන් ගන්න තැනම ගුරු වක්‍රයි හොඳම ග්‍රහය වක්‍රයි. හරි මේවා උගන්වන්න බෑ ඉතින් ජෝතිෂයනේ. සතුරු මූට වෙලා තියෙනවා. වක්‍ර වුණා මදිවට මේ 7 වෙනි කොටුවේ ඉඳලා තියෙනවා. ලංකාව කසාද බඳින කොටුව. මම වීලුවට කියන්නේ 7 කියන්නේ කසාදේනේ හරිද? කේතු ඉන්නවා මූල ත්‍රිකෝණව. උඩ ඉන්නවා රාහු. රාහු ලංකාවේ කොහෙද නැගගෙන යන්නේ තමයි මේ. රාහු ඔළුව උඩ. ලංකාවේ ඔළුව උඩ රාහු නැගගෙන ඉන්නවා මූල ත්‍රිකෝණව. සෙල්ලම් කරන්න හදන්නේ හරි මේ පැත්තේ කුජ ඉන්නවා 11 වෙනි කොටුවේ බුද ඉන්නවා සිකුරු ඉන්නවා බලවත් නැහැ සිකුරු සමයි බුද සමයි කුජ මිත්‍රයි හරි එතකොට මේ එදා තිබුණු කේන්දරය අද නැහැ නේ ජයන්ත මහත්තයා මේ අවුරුද්ද ජනවාරි 1 වෙනිදා කියන්නේ අවුරුද්ද පටන් ගන්න දවසනේ ජනවාරි 1 වෙනිදා රාහු ඔළුවේ ලංකා කේන්දරේ ඔය ලංකා කේන්දරේ රාහු ඔළුවේ හරිද ශනි මීනේ හරිද යුරේනස් සතුරු වෙලා ඉන්නවා හරිද ගුරු සතුරු වෙලා ඉන්නවා ගුරු කියන්නේ හොඳම ග්‍රහය සතුරු වෙලා මූටයි අවුරුද්දම මක් වෙනවද ඔය වගේ දේවල් සිද්ධ වෙනවා හරි කෙටියෙන් මේ කියන්නේ හරියටම මේවා දැන් විස්තර කරන්න අමාරුයි වෙනම පාඩමක් ගන්නන්න මෙතන පල්ලෙහා මේ පල්ලෙහා තියෙන ජයන්ත මහත්තයා මෙච්චර කල් කවුරුවක්වත් කිව්වේ නැහැ බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් මේ බන්ධනාගාර සිද්ධිය මරාගත්තු දවස මේ මොකද්ද අහ ප්‍රශ්න විතරක් මේ මරාගත්තු දවසේ සතරාහු කවුද උඩින්ම ඉන්නේ නවාංශකේ කවුද උඩින්ම ඉන්නේ සඳු රාහු මට අපිට මතක් වෙනව නේද මොකක්ද චිත්‍රපටිය මාතල පඩින්ද මොකක්ද චිත්‍රපටිය මාතලන් චිත්‍රපටිය මට මතකයි මමත් බැලුවා ඔබතුමා බැලුවද මොකක්ද අඳුරනවද මාතලන් චිත්‍රපටිය නඟපාපු අය මම බැලුවා මේ කවුද නඟපාන්නේ ඒකේ මේ අර්බුත්සාමි සංගීතයේ අර්බුත්සාමි සංගීතයේ කැරිස් සිල්ලා ඔව් සඳරාහු කතන්දරය අහන්නේ නේද අපිට තබ්ලාවකුත් තියාගෙන මෙතන මේ සින්දුවක් ගහන්න වගේ හදන්නේ සින්දුවක් නම් ගහන්නේ නැහැ මොකද සඳරාහු කියන එක භයානකයි කියලා කිව්වනේ ඔය චිත්‍රපටි මාතලන් චිත්‍රපටි අපි මාතලන් චිත්‍රපටි 1955 ද කොහෙද කවුද සින්දුව ලිව්වේ ආර් මුත්තුසාමි මාස්ටර් කෙරාණි ගායනය කළා ක්ලරිස් සිල්වා රංගනයෙන් දායක වුණ චිත්‍රපටිය මාතලන් මොකද්ද ඒ සින්දුව හදරාහු මුකයේ කිරුණායත අඳුරු විලීලකී මාගේ ශෝකේ හදරාහු මුකයේ කිරුණායත ඔය ජනාධිපතිතුමා වෙන්නේ ඉස්සෙල්ලා හිතකරුවන් ගැන ප්‍රකාශ කළ තිබුණේද ඔව් එදා අනුර කුමාර දිසානායක මහත්තයා ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා විපක්ෂයේ ඉන්නකොට 2020 දී පාර්ලිමේන්තු එකේ කිව්වා මම දන්නවා කිව්වා කියලා. ඒ කිව්වේ මොකද්ද? එක හිරකරුවෙක් හරි මරණයටපත් වෙනවා නම් නේද? එක හිරකරුවෙක් හරි මැරුවොත් මරණයටපත් වෙනවා නම් ඒකට ආණ්ඩුව සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ. ඒගොල්ලෝ රජේ භාරයේ ඉන්නේ කිව්වා. නේද? අපි ජයන්ත මහත්තයා ඒක අපි දැන් බොරු කියනවා කියලා හිතයි දන්නේ නැහැ මිනිස්සු නේද? අපි දාලා පෙන්නමුද ඒක? ඔව් දාලා පෙන්නවා. අපි දාලා පෙන්නවා මේ ඕස්කට් එක. බලා ගන්න අපේ ජනාධිපතිතුමා ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා කියපු කතාව. හැබැයි ජනාධිපතිතුමා වැරදි නෑ නේද? ඇයි? වැරදි නෑ අනුර කුමාර දිසානායක මහත්තයෝ. එහෙම තමයි. බලේ තියෙනකොට මොලේ නෑ. මොලේ තියෙනකොට බලේ නෑ. ඒ ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා කියපු කතාව. නේද? මේ ජනාධිපති වුණාට පස්සේ ඒවා හරිද? බඳින්න ඉස්සෙල්ලා එකයි බඳලා පස්සේ එකයිනේ හරි. ඒවට මොකක් කියන්න එපා. එතුමා එහෙම කලින් කියලා තිබුණා. රයිට් අපි හම්. මේ මාර බන්ධනාගාරයේ ඇතුලේ සිදුවීම. අපි කවුරුත් දන්නවා බන්ධනාගාර ගත වෙලා සිරගත වෙලා ඉන්න අය ඉන්නේ රාජ්‍ය භාරේ. ඔවුන් රිමාන්ඩ් භාරේ වෙන්න පුළුවන්, සිරකරුවා වෙන්න පුළුවන්. ඔවුන් ඉන්නේ රාජ්‍ය භාරේ. ඒ නිසා රාජ්‍ය භාරයේ ඉන්න සිරකරුවන් සහ එම රැඳවියන් පිළිබඳ ජීවිත ආරක්ෂාව පිළිබඳ මූලික වගකීම තිබෙන ආණ්ඩුවට. දැන් බලන්න ජාත්‍යන්තර කාන්තා දිනේ සමරනවා නේද? ජාත්‍යන්තර කාන්තා දිනේ සමරුවාට කාන්තාවන්ට මොකද උනේ? අම්මලාට මොකද උනේ? අම්මලා එතන ඇවිල්ලා කෑ ගහලා විලාප දීලා හඬ නැටි බලන්න අපේ ළමයි මරන්න එපා අර අරු වෙඩි තියෙනකොට හිලෙන් අරු වෙඩි තියෙනවා දඩබඩ ගාලා නේද ඕඩර් එකක් නැතුව වෙඩි තියෙනකොට වෙඩි තියෙනකොට පොළු වලින් ගානකොට ගිහලා වට කරගෙන හිර කරුවන්ට හරිද
අපේ ළමයි මරන්න එපා කියලා අම්මලා කෑ ගහනවා. බලන්න කෑ ගහන හැටි මේ ළමයින්ව මේගොල්ලන්ට පොලිසියෙන් බොරු නඩු දාලා ගෙනියනවා 54 දාලා ගෙනියනවා කියලා කියන දේවල් බලන්න ඒ කතාවල තියෙන දුක්බර හැඟීම් මොනතරම්ද කියලා මේවා අහන්න බැරි වුන් අම්මලාගේ බඩවලින් ඉපදිච්ච උන් නෙමෙයි දන්නේ නේද? ඒක හරිම කැතයි. හිරකරුවෝයි කියලා හිරකරුවන්ට ඒ විදිහට එහෙම කරන්න හොඳ නැහැ. අම්මලාගේ කුසෙන් ආපු දරුවෝ අම්මලා දුක් විඳිනවා අම්මලා අඬනවා අපේ ළමයින් හිරගෙදරට අරන් ගියා කියලා නේද? බලෙන් බලන්න මේ අම්මලාගේ අඳෝනාව ටිකක් අහලා බලන්නකෝ. අහලවත් මේ අද ඉඳන්වත් තේරුම් ගන්න. කවුරුත් මේ හිරකරුවෝ කියන්නේ අම්මලාගේ දරුවෝ ගෑනුන්ගේ මිනිස්සු නේද? අපරාධ පවුල ජීවත් කරන මිනිස්සුන් හිරේ දාම්මට පස්සේ වෙන කිසිම දඬුවමක් දෙන්න අයිති නැහැ. මුකු බනින්නවත් බෑ. තෝ හිරකාරයෙක් කියලා නේද? අපහාස කරත් වැරදි. ඇයි අපු හිරකාරයට දෙන්න ඕන දඬුවම අඩුකාරය දීලා තියෙන්නේ. දීලා තියෙන්නේ. ඈ උටයි මේ මිනිස්සුන් අපහාස කරන්න හොඳ නැහැ. මේ මිනිස්සුන් ගෞරවයෙන් පිළිගන්න ඕනේ. ගෞරවයෙන් පිළිගන්න ආදරයෙන් කතා කරන්න ඕනේ. අතක් දීලා කතා කරනවා. අතක් දීලා කතා කරන්න ඕනේ. මම කලින් වීඩියෝ එකේදී මම නේ කොටස් 20 අපි මේ කරන්නේ. හරි. රයිට්. බලන්න මේ බන්ධනාගාරගත වෙලා ඉන්න රැඳවියෝ ඔය සිද්ධියේදී වෙනත් බන්ධනාගාර වලට අරගෙන ගියා බස් එකේ දාගෙන සිරකරුවන්ව සහ රැඳවියන්ව නේද වෙන සිර කඳුළු වලට අරගෙන ගියා. හරි මම කතා කියවන කලිනුත් බලන්න මේ මිනිස්සු යනකොට කෑ ගහලා කියන්නේ මොකද්ද කියලා බස් එකේ නේද? හොඳට අහලා බලන්න. අපිට මුන් නිකන් වෙඩි තිබ්බා පොලිසිය අපිට නිකන් වෙඩි තිබ්බා කියලා කියාගෙන කෑ ගහගෙන යන්නේ හදවත ඇතුලේ මොන තරම්නම් නේද වේදනාවක් ඇද්ද කාට කියන්නද නේද කාට කියන්නද මේ දුක මේ මිනිස්සු බස් එකේ යනකොට කෑ ගහගෙන යන මේවා ඇහෙන්නේ නැද්ද දන්නේ නැහැ මිනිස්සුන්ට එතන හිටපු මේ රටේ මිනිස්සු දන්නේ නැහැ ওই සිරකරුවන්ගේ සුරකීම් සුරකීමේ සංගමය කියලා සංගමයක් තියෙනවා කමිටුවක් තියෙනවා ලංකාවේ මානව හිමිකම් කොමිසම කියලා ජාත්‍යන්තර එකක් තියෙනවා නේද? ඒ ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම මේවට ඇක්ෂන් ගනි ලංකාවට විරුද්ධව ඇක්ෂන් ගනි කරන දෙයක් නැහැ. දැන් ඔය සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරකීමේ කමිටුවේ කැඳවුම් කවුරු හරි එකේ ප්‍රධානියෙක් ඉන්නවා දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා එකෙනෙක් ඉන්නවා සුදේශ් චන්දිමාල් කියලා මහත්තයෙක්. අන්න එයා බොහොම හොඳ කතාවක් කියනවා සිරකරුව ගැන අපි පොඩ්ඩක් එතුමාගේ කතාවට අපි සවන් දෙමු. දුර්වලද කියලා කියනවා නම් ලංකාවේ අදටත් අවුරුද්දක් දක්වා බන්ධනාගාර කොමසාරිස්වරයෙක් නැහැ. බන්ධනාගාර කොමසාරිස්වරයෙක් පත් කිරීමට අධිකරණ ඇමතිවරයා සහ ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා මේ දක්වා. ආණ්ඩුවෙන් අපි ආනවා මේ සෙනග අඩු කරන්න හදන්නේ මිනිස්සු මරලාද කියලා. අඩි 8යි 8 කාමරේ 6 දෙනෙක් 7 දෙනෙක් රඳවනවා. 6න් පස්සේ ඒගොල්ලෝගේ සනීප ආරක්ෂක දේවල් සියල්ල මේක ඇතුලේ කරගන්න ඕනේ. ටින් බෙලෙක්ක වලට ඕනේ ඒගොල්ලෝ මූත්‍රා කරන්න. ඉතින් ඒක පුපුරන්නේ නැද්ද කොහෙන්ද? අවශ්‍ය නිලධාරී ප්‍රමාණය 4න් එකක් වගේ ප්‍රමාණයක් තමයි මේ 40000 ගානම පාලනය කරන්න ඉන්නේ බන්ධනාගාර තුල. පොඩි ප්‍රෙෂර් එකක්ද තියෙන්නේ මෙතන. එතකොට මේක වගකීම ආණ්ඩුව ගන්න නැද්ද? මේ සම්බන්ධව ආණ්ඩුව විසඳුමක් දුන්නේ නැත්නම් බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් එක්ක අපි පාරට බයිනවා හෙට දිනේ. හිරකරුවන් සම්බන්ධයෙන් 33ක් තියෙනවා. 33ක් තියෙනවා. කස්ටඩි කියා ඇන්ඩ් කරෙක්ෂන්. ඒක නම් යමක් කියන්නකො. ඒක මතක් කරපේක හොඳයි ඔබතුමා මොකද කස්ටඩි කෙයා ඇන්ඩ් කරෙක්ෂන් කියලා එහෙම එකක් තියෙනවා තමයි මේ මිසිරකරුවන් සම්බන්ධයෙන් ඒ කියන්නේ අත්අඩංගුවට ගැනීම නේද රඳවා තබා ගැනීම සහ ඔවුන් නිවැරදි මගට යොමු කිරීම. එතකොට මෙතන මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමත් බාරයට ගැනීමත් සිද්ධ වෙලා තියෙනවා නේද? සිර බාරයට ගැනීමත් සිද්ධ වෙලා තියෙනවා. කෙයා රැක ගැනීමත් වෙලා තියෙනවා. කරෙක්ෂන් වෙලා නැහැ. හරිද කරෙක්ෂන් වෙලා නැහැ මේගොල්ලෝ නිවැරදි මගට යොමු කරනකම් හිටියේ නැහැ. හරිද? මේක පනත කොහෙවත් ලියලා නැහැ. කස්ටඩි කෙයා ඇන්ඩ් ෂොට් ඇන්ඩ් ඩෙඩ් කියලා මේක ලියලා නැහැ කොහෙවත්. මේක උනේ මොකද්ද? කස්ටඩි කෙයා ඇන්ඩ් ෂොට් ඇන්ඩ් ඩෙඩ්. සම්පූර්ණ වැරදි මේක. මුළු ලෝකෙම එකදලා මුළු ලෝකේ රටවල් දියුණු රටවල් හැම එකක්ම මේකට විරුද්ධත්වය ප්‍රකාශ කරා ඉස්සරහදී. හරිද? ආණ්ඩුව ෆ්ලැට් මේකේ. ආණ්ඩුව ෆ්ලැට් නැගිටින්නවත් හම්බෙන්නේ නැහැ. මම නෙමෙයි කියන්නේ. මෙයා ලංකා කේන්දරේ. හරිද? ඒකෙන් එක්ක ආණ්ඩුව ෆ්ලැට් නැත්නම් මිනිස්සු ෆ්ලැට්. ඒ ආණ්ඩුව බලෙන් ඉන්නවා කියනවනේ නේද? ආණ්ඩුව කියනවා අපි දශක දෙකක් ඉන්නවා කියලා. මං කියවනේ ඉන්න ක්‍රමය කොහොමද කියලා නේද? කලින් කිව්ව නේද? කලින් කිව්වනේ හරි. ඉතින් ඒක තමයි කියන්නේ කරන්න දෙයක් නැහැ. බොහොම කනගාටුයි.
කේන්ද්‍රය අනුව අපේ කරුමේ ජනතාවගේ කරුමේ කියන්නේ මේක තමයි කරුමේ. ඔහොමයි හරි. custody care and correction පනත වෙලා නැහැ හිරකරුවන් සම්බන්ධයෙන් ඒක කන්වර්ට් වෙනවා ඇර වෙනවා custody care and short and dead කියලා. හරි. ඔබතුමාගේ ගෙදර සම්මාන ගොඩක් තියෙනවා. ඔව්. ওই සම්මාන ගත්තේ ඔබතුමා ඔය අසාධාරණ විරුද්ධව කතා කළාද? මාර ප්‍රශ්නේ ඔබතුමා අහන්නේ. හරි. දැන් මේ රටේ අර මේ කොරෝනා වසංගතය මර්ධනය කිරීම සඳහා දේශන පවත්වමින් කරපු සේවයට ගම්පහ නගර සභාව ගම්පහ ප්‍රාදේශ සභාව වගේ ආයතන වලින් ඒ වගේම මේ රටේ මේ ළමා පරපුර පාසල් දරුවන්ව මත්ද්‍රව්‍ය උදුරින් බේරා ගැනීම සඳහා තැන් තැන් වල ගිහලා දේශන පවත්වලා ඒ වෙනුවෙන් ඊට අමතරව තවත් වෙනත් දින ස්වාර්ථා තැබීම ඒ වගේ දේවල් නිසා සමාජ සුබසාධනය කම්කරුවන්ගේ සුබසිද්ධිය සඳහා කතා කිරීම ඒ වගේ මේ සමාජ සුබසිද්ධිය සඳහා අපකැප වෙලා කටයුතු කිරීම නිසා මට උපාධිධාරී ගුරුවරුන්ගේ සංගම් වලින් උපාධිධාරීන්ගේ සංගම් වලින් වෙනත් විවිධ ස්වේච්ඡා සංවිධාන වලින් ඒ වගේම ගම්පහ නගර සභාව රජයෙන් ගම්පහ ප්‍රාදේශ සභාව ඔයාමට සම්මාන ගොඩක් හම්බෙලා තියෙන්නේ මේ සමාජ සුබසිද්ධිය කිරීමනේ විශේෂයෙන් කුඩු අසංගතය නැති කරන්න මම හරියට දේශන දීලා තියෙනවා ළමයින්ට. එතකොට ඒ වගේම කොරෝනා අසංගතය නැති කරන්න දීපු සම්මාන තියෙනවා ගම්පහ නගර සභාවේ නගරාධිපතිතුමා. රාජ්‍ය සම්මාන. ඔබ ළමයිනේ පොත්පත් කීපයක් පොත්පත් ලිව්වට සම්මාන හම්බෙලා තියෙනවා. අර LTT කැලේට ගිහිල්ලා LTT කොඩිය ගලවලා සිංහ කොඩිය එතන ගැහුවයි කියලා 2005 මයි 6 වෙනිදා ඒ සිද්ධියට වීර විකුණු සම්මානය හම්බුණා. ඒක තියෙනවා ජයන්ත එහෙම තියෙනවා. හරි මම ඒවෙන් ආඩම්බර වෙන මිනිස්සෙක් නෙමෙයි. මගේ මොකක් හරි හැකියාවක් ඇති නේද? මගේ කේන්දරේ මම බලලා තියෙනවා. අනිත් අය නොකරන දේවල් කරන්න පුළුවන් යෝගයක් මට තියෙනවා. හරි අනිත් අය හිතන විදිහට හිතන්නේ ඒ වෙනස් පැත්තට හිතනවා. සෙනඟ ගොඩාක් දැක්කම රැස්වීමක ඒ රැස්වීමට හැමෝම කියනවනේ ඡන්ද දෙන්න මම යන්නේ මම දන්නවා එතන තියෙන මැජික් එකක් තියෙනවා කියලා. එතන මැජික් එකක් කියලා මම දන්නවා. ඒ රැල්ලට මම අහුවෙන්නේ නැහැ. හරි දැන් මේ රටට කුඩු ගෙන්වන මහා පරිමාණ කුඩු ජාවාරම්කාරෝ නිදැල්ලේ ජයන්ත මහත්තයා නේද? එන්නේ ඒගොල්ලෝ නිදැල්ලේ ඉන්නවා මේ ආණ්ඩුව උන් වල්ලන්නේ නැහැ. අර මත් කුඩු ගහන අයිස් ගහන චුට්ටක් ගහලා හිටන් ඒ ගාන කාලකන්නේ තරුණයෝ උන් ටික අල්ලගෙන ගිහින් කූඩුවේ දාන එක විතරයි මේ ආණ්ඩුව කරන්නේ. ඒ බල පෙන්නු කිරීමක් ඉදින්නේ. ඔය මේ රටට පෙන්නනවා අපි අල්ලනවා කියලා. හරි අපිව තම්බයි යෝවෑ. හරිද? අම්මාව නම් තම්බන්න බෑ. රටට පෙන්නනවා අපි අල්ලනවා කියලා ටීවී වල කී හරිද? එතකොට මහායකාගේ මුදුන් මුල කැපුවේ නැහැ. කුඩු ජාවාරම් කරන ලංකාවට කුඩු ගේන එක ඇල්ලුවා නම් අරුන් කොල්ලන්ව 500ක් අල්ලනවට වැඩිය වටිනවා. හරිද? කුඩු ගෙන්නන එකව අල්ලන්න බැරි. ඇයි? මේ අහන අය ඕගොල්ලන්ගෙන් අහන ප්‍රශ්නේ කමෙන්ට් දාන්න. ප්‍රශ්නේ මුලින් උපදා ගන්න ඕනේ. ඔව් නෑ කුඩු ගෙන්නන එකම අල්ලගන්න බැරි අල්ලන්නේ නැත්තේ ඒ ගෙන්නන එකාට හැම ඒවා ආණ්ඩුව දැනුවත් යටින් යන වැඩින්ද අල්ලන්න ගියොත් නේද ඉල්ලුම් ගස් යවන්න ගියොත් පාර්ලිමේන්තුවෙන් යවන්නවා. ඔව් සම්බන්ධයි. හරිද? එතකොට ලංකාවට කුඩු ගෙන්නන මැති අමතුරුන් කවුද කියලා නම් ටික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවයි කියලා කියපු මියාඩුවෙන් ගියාන්ඩුවට බැන්න. මියාඩුත් ඕක වෙනවද ඔක? ඔව් වෙනවනේ නැත්තම් අල්ලපියක කුඩු ගෙන්නන්නේ උංග. මෙන්න හොඳම උදාහරණේ කවුරුත් අහන්නේ ලංකාව ප්‍රථම තාට මමයි ප්‍රශ්න කරන්නේ මේක මේ විදිහේ නාලිකාවකින්. හරි මේ විදිහට කරනවානේ ලංකාවට කුඩු ගෙන්නන්නේ ඒ උන්ගේ කුඩු ගෙන්නන මැති අමතුරුන්ගේ නම් ටික පාර්ලිමේන්තුවට හෙලි කරනවයි කියලා කියපු හිරේ හිටපු මදුෂ්ව කොරෝනා කාලේ වෙඩි තියලා මරලා දැම්මා. ඇයි ජනාධිපතිතුමා? ඇයි අධිකරණ ඇමතිතුමා? හොයනවා නම් නේද? හොයනවා නම් අදපියවලවා. හරි. කවුද මදුෂ්‍ය මරුවේ? මදුෂ්‍ය මරපු එක කවුරුවත්ම නෙමෙයි. අනිවාර්යෙන් හැබැයි ඒක ඒ කාලේ ආණ්ඩුවේ වැඩක් මට මම පක්ෂපාතී නෑ කාටවත්. හරිද? ඒ කාලේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ නේද? පාලන කාලේ තමයි ඒක උනේ. ඉතින් මුන් හොයනවා නම් නේද? ඔක්කොම හොයනවා නම් හොයපියවක ඒක. කවුද මදුෂ්ට වෙඩි තිබ්බේ? මදුෂ්ට වෙඩි තිබ්බ එක තාම පණ පිටින් ඇතිනේ. මදුෂ්ට වෙඩි තිබ්බ එකව කවුද කියලා දාපියක හිරගෙදරන දාව එල්ලුම් ගස්සේ ඔපියක ඕකව. නේද? එල්ලුම් ගස්සේ ඔපිය එල්ලන්න මිනිස්සු නැත්තම් කියපියව අපිට නේද? අපි එන උන් එල්ලන්න. ඇයි හේතුව? මේ අහිංසක කොල්ලෝ කුඩු ගහනවා අයිස් ගහනවා කියලා උන්ගේ කාලකන්නිකමට කරුමෙට නේද? කරුමෙට උන් ඔය මලජරා වසංගතේ වලට බිහි වෙලා උන් හිර කූඩු වල ඉන්නවා සමාජයට වදයක් කළා උන් නේද? හරි? එතකොට උන් ඒක කරන්නේ කවුද? ඔය කුඩු ගෙන්නන එවුන් අල්ලපියව අධිකරණ මෙතුම ඒකක්වත් කරපියකෝ නේද? මදුෂ්‍ය වෙඩි තිබ්බේ කවුද කියලා බලාපල්ලා ගිහිල්ලා. බැරි අය වලට කරන්න හරි. අන්නේ මදුෂ්‍ය මරුවේ කවුද? කවුරු කවුරුනක් කමන්නේ ඇමතියෙක් නම් ඌ අල්ලගෙන ගේන්න ආණ්ඩුවක් නේද? දාන්න අධිකරණයට දාන්න. හරි. කරන්නේ නැහැ. ඒවා යට ගහිලා. හරිද? එතකොට එල්ලුම් ගස් ක්‍රියාත්මක කරන්නේ නැති අය ජයන්ත මහත්තයා මේ රටේ. එල්ලුම් ගස් ක්‍රියාත්මක කරොත් නේද? ඔය පාර්ලිමේන්තුවේ ඉන්නේ උන් කීප දෙනෙක් නේද?
එල්ලුම්ගස් යනවාමයි. ඒක තමයි ක්‍රියාත්මක කරන්නේ නැත්තේ. නැත්නම් අපිට මිනිසුන්ට ආදරෙන්නේ නෙමෙයි. හරි? සුළු වැරදි කරපු යවුනුයි ඊළඟට තව කවුද? කුඩු ගහපු යවුනුයි මිනිමරුවෝයි හොරුයි චේන්කාරයෝයි කොළුකාරයෝයි ස්ත්‍රී දූෂකයෝයි උන් ඔක්කොම හිර කරලා එකම කූඩුවක දාගෙන ඉන්නවා. හරි? කුඩු ප්‍රශ්නේ විසඳෙයිද? හරි? කුඩු ගහන එක නිදහස් වෙලා ඇවිල්ලා මොකද කරන්න ජයන්ත මහත්තයා? ආයෙ කුඩු ගහනවා. ආයෙ කුඩු ගහනවා. ඊට වැඩි මේක ආදායමක් රටට උන්ට. හරි? කසිප්පු පෙරණ එක කූඩුවට ගිහිල්ලා ඇවිල්ලා දඩේ ගාලා මොකද කරන්නේ? ආයෙ කසිප්පු පෙරනවා. උන් හිරේ යනවා. ආපහු වෙනවා. හරිද? මොකද කියන්නේ නේද? උන් හිරේ යනවා. ආපහු වෙනවා. ගෙදර යනවා. හිරේ යනවා. කුඩු කියන මහ එක ඌ රට යනවා. ලංකාවට එනවා. රට යනවා. ලංකාවට එනවා. ප්ලේන් එකේ යනවා. නැව්වල යනවා. ආතල් ගන්නවා. වාතල් එකේ ඉන්නවා. මත් කුඩු වනසන්න කියලා මේ ආණ්ඩුව මැජික් පෙන්නුවට මත්ද්‍රව්‍ය ලංකාවට ගේන එකව කවදාවත් අල්ලන්නේ නෑම තමයි. හරි. දැන් අර එකෙක් දැක්කද එදා මේගමු හිරගෙදර මලගයක් කරපු වෙලාවේ එකෙක් එක නිලධාරියෙක් ජේලර් කෙනෙක්ද කොහෙද? හරිද? ඒක දැක්කනේ මුළු ලංකාවම දැක්කා. දැක්කද යන්නේ මේ කියන්නේ ඒක සමාලෝචනයක් කරන්නේ ඒක හිලකින් තුවක්කුකට හිලකින් ඇතුළට දාලා බල්ලන්ට බලලුන්ට වෙඩි තියනවා වගේ පිස්සු ඇట్లా ඇතුළට වෙඩි තියනවා. දැන් මේ මිනිහා දන්නවද වෙඩි වදින්න කාටද කියලා ජයන්ත මහත්තයා? දන්නේ නැහැ. මොකාට වෙඩි තියනවද දන්නේ නැහැ. ඌ වෙඩි තියනවා. හැබැයි ඌගේ අරමුණ මිනිස්සු මරා දැමීම. මිනිස්සු මරන්න වෙඩි තියනවා. කපුටෝ නෙමෙයිනේ ඕක ඇතුළේ ඉන්නේ. බල්ලෝ නෙමෙයිනේ. බල්ලෝ වගේ මිනිස්සු මරලා දාන්න මේ යකා වෙඩි තියනවා. හරිද? එතකොට කාටද වදින්නේ මොකාද මැරෙන්නේ හොයන්න බෑ. මිනිස්සු ඇතුලේ ඉන්නේ. මිනිස්සු ඇතුලේ කෑ ගහනවා. හරිද? එළිය අම්මලා කෑ ගහනවා අනේ මරන්න එපා අපේ දරුවෝ කියලා. හරිද? බයාට අපරාධයක්ද ඒක? බය මොන අපරාධයක්ද මේක? අධිකරණ නැමැතිය මොන මගුලටද මේ බලාගෙන මේ ආයිත් මේ අසෙන් නැතුව ඉන්නේ තවත් මරන්නද? හරිද? එතකොට ඕන එකකට වැඩියන් කියලා තමයි මේ මිනිස්සයා මේ වෙඩි තියන්නේ. හිලෙන් වෙඩි තියනවා. කොහෙද දන්නේ නැහැ පනති තියෙන හිලෙන් වෙඩි තියන්න පුළුවන් කියලා. හරි. ඔය නිලධාරියාගේ වෙඩි පහරවල් වලින් ජේලර්ලා මැරුණද? රැඳවියෝ මැරුණද? කුඩුකාරයෝ මැරුණද? නේද? සුළු වැරදි කරන උන් මැරුණද? මොක්කු මැරුණද කියලා හොයන්න පුළුවන්ද? හොයන්න බෑ. හරිද? නිකන් අහිංසකයෝ අහිංසකයෝ රැඳවියෝ මැරුණද? හොයන්න බෑනේ. මේ මිනිස්යාගේ කේන්දරේ මට ගෙනත් දෙන්න කේන්දරේ බැලුවත් මේ මිනිස්යා කුජග්‍රහය පාප කරදරී වෙලා තියෙනවා. අනිවාර්යෙන් ලේ හලන කුජග්‍රහය පාප කරදරී වෙලා තියෙනවා. මේ මිනිස්සු මේ වගේ මිනිස්සු පොලිසියට හමුදාට ගන්න එපා. පාරේ යන්නේ උන්ට වෙඩි තියතියා යවනවා මුන්. මුන්ට වෙඩි තියපන් කිව්වොත් නේද? මුන් ගසොලින කුරුල්ලන්ටත් වෙඩි තියාගෙන යන જાතිය මිනිස්සු ඉන්නවම. ඔය වගේ පිස්සෝ මේ රටේ ඉන්නවා. හරිද? ඔය දැන් ඔය මිනිස්සුන්ට කවුද වෙඩි තියන්න නියෝගය දුන්නේ? හරිද? වෙඩි තියන්න නියෝග දීපු කෙනෙක් නෑ. හිලකින් වෙඩි තියපන් කියලා කවුද නියෝග දුන්නේ? නියෝග දුන්න කෙනෙක් නෑ. හරිද? එතකොට මේ මගේ තනි බලය පාවිච්චි කරන්න යට අයිතියකුත් නෑ. ඇයි එයා විතරක් වෙඩි තියන්නේ නේද? නේද? අනික බලන් ඉඳන්නේ. හරිද? ගහගේ පාපා කරන්නේ. හරිද? එයා විතරක් කරලා හිලකින් වෙඩි තියන්න පුළුවන්ද? හරිද? මේ බල්ලන්ටද වෙඩි තියන්න බලනොටද මම කුකුල් මස් මරනවා වගේ. හරිද? එතකොට එහෙම මිනිස්සු මරන්න පුළුවන්ද මේ රටේ? හරිද? භයානක අපරාධයක් ඒක. භයානක අපරාධයක්. මම කියන්නේ මම යෝජනා කරනවා සිස්ටරොන් සීන් නාලිකාව හරහා ඕන්න ජනාධිපතිතුමාටත් එක්ක යෝජනා කරන රජයට පාර්ලිමේන්තුවේ මේ කතා කරන්න ඕගොල්ලෝ කතා කරන්න විපක්ෂයවත් කතා කරන්න අඬවන කතා කරන්නේ දන්නේ හුන්නේ නැහැ වගේ ඉඳී. හරිද? මේ මිනිස්සුව වහම අත්අඩංගුවට ගන්න අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් කරන්න මේ මිනිස්සයා මොකද නේද? කවුද මැරුණේ මෙයා ගතින් මැරුණා නැද්ද කියලා තාම නෑ. එයත් සැකකරුව කනිත් එවුන්ව දාන්න හොඳ නම් කූඩුවට නේද? ඇයි මේ වන්තරත් දාන්න නැත්තේ? ඇයි මොකද්ද නීතිය? පනත මොකද්ද? එහෙම දාන්න එහෙම වෙඩ තියන්න බෑ. හරි? එතකොට මෙයා අනිවාර්යයෙන් මෙයා අත්අඩංගුවට ගන්න කියලා අපේ නාලිකාරා අපි කියනවා. ඉතින් අත්අඩංගුවට ගන්නේ නැද්ද දන්නේ නෑ. ඔය මිනිස්සු බේරනවා මේගොල්ලෝ කොහොම හරි මේ ආණ්ඩුවෙන්. හරි? ඔය වගේ පිස්සෝ ඉන්නවා. මතකද මේ වැඩසටහන බලන ඕගොල්ලන්ට එකපාරක් 1980 දශකයේදී ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඉන්න කාලේ හරිද? රාජීව් ගාන්ධි ඉන්දිය අගමැතිවරයා ලංකාවට ආවම අපේ නේවි එකේ එකෙක් තුවක්කු බඳෙන් ගැව්වා රාජීව් ගාන්ධිට. ජාතික වීරයෙක් කියලා කාර්ය ජෙප්පෝ කිව්වේ. ජෙප්පෝ මොකද්ද කිව්වේ? එයා ජාතික වීරයෙක් වෙන්න කොහොමද දන්නේ? අපේ රටට පිට රටින් එන රාජනායකයෙකුට තුවක්කු බඳෙන් ගහනවා නම් ඌ ජාතික වීරයෙක් නෙමෙයි ඌ පිස්සෙක්. හරිද? එතකොට දැන් නම් මේ මිනිස්සයා වුණ ඊට පස්සේ කොහොම හරි හදාම් බලන් ඉගෙන ගත්තලු. හරිද? ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ගෝ මිනිස්සයා වල්ලලා මේ හිරේ දැම්මා. හරිද? ජේ.ආර්. ජයවර්ධනලා ප්‍රේමදාසලා හිටියා නම් නේද? අද ඔය මඟුල් කරන්න හම්බෙන්නේ නැහැ එකක්වත්. හරි? දැන් එතකොට ඔය වගේ පිස්සෝ ඉන්නවා මේ රටේ. අපේ රටට අගෞරවයක් නේද නේද? ඉන්දියා ආගමැතිනේ මෙහෙදි ගැහුවාම කියන්නේ. අර ශාරුක් ખાන් ලංකාවට ආපු වෙලාවට ඔය ජෙප්පෝ ගිහින් ශාරුක් ખાන්ට ගැහුවා. විජේ කුමාරතුංගට තමයි ගිහිල්ලා නේද? බේරගත්තේ මතකද? ශාරුක් ખાන්ට මොකක්ද කේස් එකක් තිබුණානේ. හරිද? දැන් එතකොට මේ මිනිහව මේ නිලධාරියව හරිද? මෙයා ජාතික වීරයෙක් කියලා කියනවා ඒ නිලධාරිය. මෙයා ජාතික වීරයෙක් අනේ සර් මෙයාව බේරගන්න කියලා කියනවා. අපි දැක්කා නේද? එහෙම ඒව තිබුණේ ඒ දවස්වල. හරිද? අන්න ඒ මිනිස්සයව බේරගන්න හිලෙන් වෙඩි තියපු මිනිස්සයව බේරගන්න ආණ්ඩුව බේරන්න
ඇමතිකම බේරගන්න ඕන විදියට තමයි මේ ආණ්ඩුව අද මම කරන්නේද? මේ සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කරගෙන යන්නේ. එකෙක් බේරගන්න බොරු කෝටියක් මම කරනවා. මවනවා. හරිද? බොරු කෝටියක් එකෙක් බේරගන්න. හරිද? එතකොට මේ මිනිස්සයා ජාතික වීරයෙක් වෙන්නේ නැහැ. හරිද? මේකම බන්ධනාගාරයේ නිලධාරියන්ට වීරයෙක් විදියට ආව පේනවා ඇති. මෙයාට ජාතික වීරයෙක් කියලා කියන්න පුළුවන්ද? කියන්න බෑ. වීර කැප්පැටි පොල්ල, වීර පුරංගප්පුල, මද්දුම බණ්ඩාරලා, වීර දුටුගැමුල්ල, වීර ගජබා, මහා ගජබා අන්න සැබෑ ජාතික වීරයෝ නේද? මලාට පස්සේ ජාතික වීරයෙක් වෙන්නේ ජාතික වීරයෙක් පණ පිටින් ඉන්න බෑ. ජාතික වීරයෙක් පඩි රඩ කරන්නේ නැහැ. වීර පුරංගප්පුට පඩියක් ගෙවුවද කවුරුවත් ජයන්ත මහත්තයා? නැහැ. හොඳ රහ ගන්න මේක මුළු රටම. පුරංගප්පුට පඩියක් ගෙවුවද කවුරුවත්? නැහැ. මද්දුම බණ්ඩාර පඩියක් ගෙවුවද? නැහැ. වීර දුටුගැමුල්ට පඩියක් ගෙවුවද? නැහැ. කජබා රජුන්ට කාටවත් පඩි ගෙවුවද? රසාව කළාද? නැහැ. ඒ මිනිස්සුන් ස්වේච්ඡාවෙන් සටන් කරපු කෙනෙක් වෙන්න ඕනේ. වීර ක්‍රියාවන් නුනේ. වීර ක්‍රියාවන් ජාතික වීරයෙක් නෙමෙයි. එයා ඉතින් බන්ධන මේ ගමේ බන්ධනාගාරයේ නිලධාරීන්ට නේද? එයා වීරයෙක් වෙන්න ඇති. එච්චරයි. රැඳවියෝ නම් බයින්නේ තොට හෙන කහපිය කියලා නේද? ඕන්න. හරි මතක තියාගන්න ඒක. දැන් මේ මිනිස්සයා මේ නිලධාරියා හිලෙන් වෙඩි තියප එක හරි කියලා කමෙන්ට් දාන්න කියලා වැඩසටහනක් මම දැකම කමෙන්ට් දාන්නලු යාට හරි කියලා. හරිද? මම කමෙන්ට් එකක් දැම්මා මිනිවරුන්ට කමෙන්ට් නෙමෙයි ලයික් දාන්නලු. හරිද? ඉවක් බවක් තු දන්නේ ලයික් එක ඉවක් බවක් දතු ආදරයෙන් වැඩි තියන මිනිස්සුන්ට මිනිවරුන්ට අපි දැන් දායි ලයික්. මම කිව්වා මිනිවරුන්ට අපි ලයික් දාන්නේ නැහැ කියලා. අපිට පිස්සු තියෙනවා. හරිද? අපි ලයික් දාන්නේ නැහැ කිව්වා. හරි. එතකොට ජාතික වීරවරයන්ට අපහාස කරන්න එපා මේ රටේ. හොඳද? ජාතික වීරයෝ කියන්නේ රටක් රාජ්‍යයක් බේරා ගැනීම වෙනුවෙන් දිවි පරදෝට දාලා සටන් කරන මිනිස්සු. හරිද? කවුද ජාති වීරයෙක් කිව්වේ? යා මම දැක්කව තියෙනවා මේ සමහර වැඩසටහන් වල මම දැක්කා ඒගොල්ලෝම කියනවා ජාතික වීරයෙක් කියලා නිලධාරීන් කියනවා මෙයා බේරගන්න සර් කියලා ඇමතුමා එක්ක හරි කවුරු හරි කියනවා ඇති ඒවා. හරිද? එතකොට එයා ජාතික වීරයෙක් නෙමෙයි මම නම් කියන්නේ. හරිද? ජාතික වීරයෝ වීර මද්දුම් බණ්ඩාරලා නේද? මම හිතන්නේ බේරගන්න පිරිස හින්ද කියන්නේ. එයාව බේරගන්න තමයි ඔය බොරු හද ගහගන්නේ. හරිද? රයිට්? ඒ කාලේ ගාමිණි පොලිසිය එක රකපාන බර්ධක් කඩවල යකඩියා. එයා යකඩියා ජාතික වීරයෙක්ද? රයිට්. මරදන් කඩවල යකඩියා කියන්නේ ජාතික වීරයෙක් නෙමෙයි. ගාමිණී පොන්සේක මහත්තයා රංගපාපේ ගත්ත හොඳ චිත්‍රපටියක් තමයි ඒක. මරදන් කඩවල යකඩියා මේ ජාතික වීරයෙක් නෙමෙයි. එයා වීරයෙක්. ජාතික වීරයෝ කියන්නේ වෙනම කෙනෙක්. හරි? ඒතකොට මනුස්සයලා ඒ කියන්නේ සින්දු ගහලා තියෙනවා. මොන ගහලා? මනුස්සයලා කියන්නේ සින්දු කියලා තියෙනවා. ඔය එමින් යන්නේ කියන්නේ ඇහෙන්නේ නැහැ. ඇයි මේ මනුස්සයලා කියන්නේ සින්දු ගහලා තියෙනවද? මොකද මරුසිරා? මනුස්සයලා කියන්නේ සින්දු කියලා අහලා තියෙනවද? සින්දු ගහන්න කරේ කාටද දන්නේ? සින්දු ගහන්න පුළුවන් ජාතික වීරයෝ කියන්නේ දැන් මෙහෙමද තියෙන්නේ. බැලුවම අහිංසකයි නමුත් මිනිහා හල්ලසයි. කෙරුවේ වැරදිමයි කාමරීක වැඩ තමයි. මුදු මිනිහකු වන්නයි හිතුවේ ඉරණම මේකයි. ඕනේ එල්ලුම් ගසේ යන්නයි. ආනුරපුරේ සිරගය ඔහුය කඩාගෙන ගිය. සිරාව අල්ලන්නට ලේසියෙන් බැරි විය. එල්ලලාද බරුවේ මරරාද එල්ලුවේ මේ ප්‍රේලිකාව කවුද විසඳුවේ. නිර්භීත මරුසිරා කියන්නේ කවුද සුළුදුරා. ඉනි මර ඇඟි හිටිය රටපුරා. සිරිපාලනම් දරා පසුවයි උනේ මරුසිරා. මේ ඉතිහාසෙක නමක් එක්ුණා. මරුසිරා කියන්නේ ජාතික වීරයෙක් නෙවෙයි යා. මරුසිරා ජාතික වීරයෙක් වෙන්නේ නැහැ. එයා වීරයෙක්. එයා මොකක් හරි එයා එල්ලේ මරුසිරාලා පොඩි විජේලා චොප්පෙලා නේද? ඒගොල්ලෝ සමාජ අසාධාරණයට ලක්ුණ මිනිස්සු. ඒ වෙනුවෙන් සටනක් කරපු මිනිස්සු වීර වෙන්න පුළුවන් ජාතික වීරයෝ නෙමෙයි. ජාතික වීරයෙක් වෙන්නේ නැහැ කවුරු හරි ජයන්ත මහත්තයා. හොඳද? හරි. බලන්න බෑ ඔබතුමා හරි ජොලින් ඉන්නේ කෙනෙක් කියන්නේ සින්දු කියලා. මම ඉන්නේ මම ඉතින් වෛරයක් නැහැ. මම ඔය අනුර කුමාර දිසානායක ටිල්වෙන් සිල්ලාලගේ විජිතේරත්ලගේ නිවුස් පත්තරවල ලියලා තියෙනවා. මහින්ද මහත්තයාගේ රනිල් වික්‍රමසිංහ මට කවුරුත් එකයි. ඔක්කොම අපේ රටේ පුරවැසියෝ නේද? හරි මම ඒගොල්ලන්ගේ අද වුණත් අපේ නාලිකාවට ජනතා NPP ආණ්ඩුවෙන් දුන්නොත් නිවුස් එක මේක දාලා දෙන්න කියලා මම දානවා කිසි පැකිලයක් ඒක දාන්න. මගේ අතේ වේදන් ගියක් කරන්න දෙයක් නැහැ නේද? දානවා. හරිද? මයින්ද එව්වත් මට ඔය හැමෝම ඔයගොල්ලෝ මූණට මූණ හම්බුනොත් අධිකරණ ඇමති මූණට මූණ හම්බුනොත් මට කතා කරලා යන්න තියෙනවා. නැමතුමා කොහමද? එයාත් කරන අලෝ සිස්ටර් කියලා පිටට ගත්තා දාලා ඒ ඇති වැඩි සම්බන්ධකම් ඕනේ නැහැ. හරිද? ජරනිල් එක්ක වුණත් එහෙමයි. මිනිසුත් එක්ක වෛරය මන් තියාගන්නේ නැහැ. කවදාවත් තියාගන්නේ නැහැ. මම ගහන්නේ නැහැ මිනිසුන්ට කවදාවත්. වාක්‍ය අල්ලලා ගහන්නේ. පොයින්ට් එකට. දැන් ගැහුවේම නේද? පොයින්ට් වරද හරියට ફોකස් කරලා එතනින් දෙනවා මිසක් නිකන් ඔය තැන් වල ගිහිල්ලා පොයින්ට් එකකට ඒක නෑ මොන වෛරයක්වත් නැහැ. හරිද? වෛර කරන්න ඕනේ මේ මිනිසුන්ගේ රස්සාවනේ. දේශපාලනේ නේද? දේශපාලනේ රස්සාවද? හරි.
ඉතින් ඔය හිලෙන් වෙඩ තියපු නිලධාරියා ඒ මිනිස්සයා යා ජාතික වීරයෙක් නෙමෙයි ඈ. එයා ජාතික වීරයෙක් නෙමෙයි. එයා කළේ මම හිතන්නේ එයා කරපු වැඩේ අපි නම් කිසිම පැහැදීමක් වෙන්නේ නැහැ. මතක තියාගන්න ඔබතුමා මේ වෙඩ තියපු නිලධාරියාට මේ කියන්නේ රටටම ඇහෙන්න මේ රටට නෙමෙයි මේ බලන මිනිස්සුන්ට ඇහෙන්න. හරිද? ඒක කරපු මිනිස්සයා මතක තියාගන්න ඔයා බේරේ ආණ්ඩුවෙන් ඔයාව බේරයි. නේ ජයන්ත මහත්තයා? ආණ්ඩුවෙන් අධිකරණ ඇමති ජනාධිපති හරි කවුරු හරි ඔක්කොම එකතු වෙලා බේරගනි. හරිද? කලේ වරද්ද. බේරගනි. හැබැයි මතක තියාගන්න ඔයා මැරෙන දවසට කවදා හරි ඔයාට ඔක විඳවන්න වෙනවා. ඔයාට මතක් වෙනවා මැවි ඔයාට පේනවා. හරිද මේ සිද්ධිය? මැවි පේනවා ආත්ම ගානක්. ඔයක විඳවන්න වෙනවාමයි කී දෙනෙක් මරුණාද කියලාවත් දන්නේ නැහැ. හරිද? මතක තියාගන්න මේ රටේ හොඳ පොලිස් නිලධාරීන් ඉන්නවා, හොඳ හමුදා නිලධාරීන් ඉන්නවා. ඒගොල්ලන්ට කවදාවත් ඕක වෙන්නේ නැහැ. හරිද? ඔය විදිහේ වැඩ කරන්න එපා. චටපට ගාලා පිස්සු බල්ලෝ වගේ හැම එකටම වෙඩ තියන්න එපා. ඕගොල්ලෝ මේ ආණ්ඩුවේ නොහැකියාව. ඔයා අමාරුවේ වැටුණා. බැරි වෙලාවකවත් ඔයාව අධිකරණයෙන් රිමාන්ඩ් කළොත් නේද? ඔය ආණ්ඩුවේ එකෙක්වත් එන්නේ නැහැ බේරගන්න. මතක තියාගන්න මහත්තයෝ. හරිද? ඔය තුවක්කුවේ බලය අංගපත හයිය තියෙනකම් විතරයි අතපය වාරු නැතුව යන කාලේ වා එනවා. හරිද? බලන්න ඔයාට මොකද වෙන්නේ කියලා දාට. ආත්ම ගානක් ඔය පාපේ ගෙවන්න වෙනවමයි ඔයා මතක තියාගන්න. හරි? හරි. එතකොට පාර්ලිමේන්තුවේ කට්ටිය කතා කරා ඔයාව ජාතික වීරයෙක් කියලා ආණ්ඩුවේ කට්ටිය කියයි. හරි ඩෝබිලත් කියයි හැමෝම කියයි මේ මනුස්සයා ජාතික වීරයෙක් කියලා. නමුත් බලන්න ඔයා මරුණට පස්සේ ඔයා යන්නේ යම ලෝකෙට අපායට යන්නේ. අපායට ගියාම ඔයාව නිර්භීත වීරයෙක් හැටියට දකින්නේ නැහැ. හරිද? දුස්සීල පව්කාරයෙක් හැටියට තමයි ඔයාව දකින්නේ යම රජුරෝ. ඒ පාපේ ගෙවන්න වෙනවාමයි ඔයාට මතක තියාගන්න. මම කියන්නේ එතුමාව රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා ඉල්ලීමක් කරනවා පොලිසියට. එතුමාව අධිකරණයට ඉදිරිපත් කරන්න. මොකද එහෙම නැත්නම් හිරකරුවෝ ලොකු වෛරයක් නේද? හිරකරුවෝ මේ රටේ හිරකරුවෝ බන්ධනාගාරගත හිරකරුවෝ රැඳවියෝ මේ මනුස්සයත් එක්ක ලොකු වෛරයක් ඇති කරගන්න ඒක රටට හොඳ නෑ. දැන් අපිත් එක්ක ඉන්නම මුලින්ම කිව්වා ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී කවුද අපේ ප්‍රවීණ මාධ්‍යවේදී උපතිස්ස පෙරේරා මහත්මයා. ඔබතුමා මොකද කියන්නේ? මේ පුද්ගලයා ජාතික වීරයෙක්ද නැද්ද? මෙතන මේ ජාතික වීරයෙක් කියන වචන දෙක අර්ථ විග්‍රහ කරන්න මම සූදානම් වෙන්නේ නැහැ. ජාතික වීරවරයෝ ගැන අනන්ත ඔබ අසා ඇති. මේ වගේ තැනක ජාතික වීරයෙක් වෙන්න ඇති ඉඩක් කොහෙත්ම නැති බවයි මගේ අදහස. නමුත් ජාතික වීරයෙක්ද නැද්ද යන්න කිසිවෙක මෙතෙන්දී ඔහු යම් දක්ෂ ක්‍රියාවක් කරපු බව නම් මේ සිදුවීම් වලින් මට දැනෙනවා. අපේ වැඩසටහන නිෂ්පාදක ජයන්ත සොයිසා මහත්මයා ඔබතුමා මොකද කියන්නේ මේ ජාතික වීරයෙක්ද නැද්ද? අපක්ෂපාතීව කියන්නේ මේ මනුස්සයා හිලෙන් වෙඩි තියපු කෙනා. අපස්සාසිය යා කොහොමද ජාතික වීරයෙක් ඉන්නේ? යාදී හිතුමතේට වෙඩි දීලා කිසි සැලකීමක් බැලුම් කොහොමද ජාතික වීරයෙක් ඉන්නේ? රටේ ජීවත් වෙන පුරවැසියන්ට ඇත්ත වශයෙන්ම අද වෙනකොට මේ රජයෙන් යම් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව යම් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. අවම වශයෙන් බැලුවොත් මේ විශ්‍රාමික පොලිස්පතිවරයෙකුට පවා තමන්ගේ නිවසේ ජීවිත අවසාන කාලයේ ගත කරන්න බැරුව වෙඩි තබාගෙන මේකේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. එතකොට මේ පසුබිම තුල මේ රටේ ඉස්සරහට මොකක් වෙනවද කියන එක ගැන අනාගත වාක්‍ය කියන්න මට හැකියාවක් නැත. මේ සිද්ධිය වෙලා දැන් සති දෙකකට අධික කාලයක් ගත වෙලා තියෙනවා. ඒ වගේම අධිකරණයට කිසිම කෙනෙකුට එරෙහිව මේ වෙනකොට චෝදනා ඉදිරිපත් කරලා නැහැ. මොකද හේතුව තාම අධිකරණයේ මේ වෙනකොට මීගම මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු කරගෙන යන්නේ පූර්ව විමර්ශන. ඒ පූර්ව විමර්ශන වලින් තමයි කවුද සැකකරුවෝ කවුද මේ වින්දිතයෝ කියලා තීරණය කරන්නේ. ඉන් අනතුරු තමයි මේ කාට විරුද්ධද නඩු පවරන්නේ කියන නිගමනයකට එන්න පුළුවන්. නමුත් දැන් මගේ අදහස හැටියට මගේ පුද්ගලික අදහස හැටියට මම මේ කියන්නේ මෙහිදී මේ වෙනකොට මේ විමර්ශන වලින් අනාවරණය වෙලා තියෙනවා මේකේ මූලිකම වශයෙන් මද්ද්‍රව්‍යයට හැබැයි වෙච්ච 15ක් 30ක් අතර පිරිසක් විසින් මේ ගැටුම ඇති කරලා ඒ හේතුවෙන් මේ අර්බුදයේ පැන නැගිලා මෙච්චර මරණ සංඛ්‍යාවක් මෙච්චර 100කට අධික තුවාල සංඛ්‍යාවක් සිරකරුවෝ සහ බන්ධනාගාර නිලධාරීන්ට සිද්ධ වුණා. ඒ නිසා මේ සිද්ධියේ පූර්ණ වගකීම පැවරෙන්නේ මද්ද්‍රව්‍ය ලෝලි අර 15 20 කණ්ඩායම. ඒ සම්බන්ධයෙන් අධිකරණය ගන්න තීරණය කුමක්ද කියන්නේ මම දන්නේ නැහැ. අපි ඒක බලාගෙන ඉන්නවා. දැන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකතුමා එදා මොකද්ද කිව්වේ? මම කෙටියෙන් දාලා පෙන්නන්න දෙය කතාව. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකතුමා එදා කිව්ව කතාව පොඩ්ඩක් අහලා බලන්න.
නාගාව නිලධාරීන් විසින් ඔවුන්ට උදෑසන ආහාරය ලබා දීමට ගිය අවස්ථාවේ නැවත වරක් ඔවුන් අතර ඇතිවෙච්ච කට්ටනයක් තුළින් නැවත ආරවුලක් ඇති වුණා. පාලනය කිරීමට ගිය නිලධාරීන්ට එම කණ්ඩායම් විසින් නැවත වරක් බන්ධනාගාර නිලධාරීන්ට පහර දුන්නා. ඒ පහර දුන්න නිලධාරීන් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවට පැමිණීමේදී ඔවුන් පිටුපසින් කමාගෙන ඇවිත් නිලධාරීන් පහර දීම කරා. ඒ අතර දොරටුව කැඩීමට උත්සාහ කළා. ඒ අවස්ථාවේ එතන සිටි නිලධාරීන් විසින් ඔවුන් දොරටුවෙන් ඉවත් කිරීමට උත්සාහ කළා. නැවත වරක් ගිය බන්ධනාගාර නිලධාරීන්ට ඔවුන්ගේ විශාල පිරිසක් පහර දීමට පටන් ගත්තා. ඒ අවස්ථාවේ අවම බල යෝධා මැඩපැවැත්වීමට උත්සාහ කළා. රණවිය කීයක් හිටියද මේක? 2000 ඇහුණානේ කතාව. දැන් බලන්න ඒ කියන්නේ නැවත වරක් මාධ්‍ය ප්‍රකාශක හරි අවම බලය යොදලා 28ක් මරණ කල් බලාගෙන ඉඳලා 100ක් විතර තුවාල කරලා අවම බලය යොදලා මර්ධනය කරලා තියෙනවා නේද? අපිට කියන්න තියෙන්නේ එච්චරයි. අවබලේ මොකක්ද අපිට කියන්න තියෙන්නේ එච්චරයි මාධ්‍ය ප්‍රකාශකතුමනි. දැන් බන්ධනාගාර කොමසාරිස්වරයෙක් මෙතෙක් කල් පත් කරලා නැහැ. මාධ්‍යවේදීන් අහනවා එදා ප්‍රශ්නයක් මේ අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහත්තයාගෙන්. එතකොට ඒක බලන්න ඒ ටීවී වල ගියා ඒක නම් බලන්න මම මේ බුරු කියනවා නෙමෙයි ඒක බලලා බලන්න අපි ඔය වීඩියෝස් දාන්නේ නැහැ වැඩක් නැහැ ගන්න වෙලා නැහැ මේ වීඩියෝ එකේ. එතකොට අධිකරණ ඇමතිතුමා කියනවා මේ වැඩ බලන කෙනෙක් පත් කරලා තියෙන එතුමා හරියට සාර්ථක කාර්යය කරගෙන යනවා. හරිද? අපි දැක්කා එතුමා හරියට සාර්ථකව කරපු හැටි. දැක්කා 28ක් මරණකල් 100 ගාණක් තුවාල කරනකල් දෙගොල්ලෝ වෙඩි තියාගෙන මරා ගන්නකල් බලාගෙන හිටපු වැඩ බලන නේද? බන්ධනාගාර කොමසාරිස්වරේ සාර්ථකව ඒක කරලා තියෙනවා හරියට කරනක තමයි තමුත්තේගම ලොක්කෝ ඔයා පත් කරන ඇමතිවරු ඕම තමයි ආස්සාවට හිතවතුනේ ආවා කොහෙද පාර්ලිමේන්තුවට අයියෝ අයියෝ දැන් මේ අධිකරණ ඇමති එදා කිව්වා මං අහගෙන මේ මාධ්‍ය වලට කියනවා මේ රන්දවියන්ගේ සහ නිලධාරීන්ගේ මේ මරණ ඒ සිදුවීම සම්බන්ධ වගකීම් බාර ගන්නවා අධිකරණ ඇමතිවරයා හැටියට බොහොම කනගාටුව ප්‍රකාශ කරනවා කියලා නේද? ඉතින් කනගාටුව ප්‍රකාශ කරනවා වගකීම් බාර ගන්නවා කියලා. ඒවා වගකීම බාර ගන්නවා කියලා බාරගත්තේ වගකීම නෙමෙයි ඇමතිකමනේ ආයේ බාරගත්තේ. මොකද්ද වගකීම බාරගත්තේ කියන්නේ? බාරගත්තු වගකීමක් නෑ. ආණ්ඩුව හේදුවා. අර හිලෙන් වෙඩි දීපේකාව හේදුවා. වෙන කිසි දෙයක් ඔබතුමා කරේ නෑ. හරි. ඔව් මේක දේශ සාගතව කරපු දෙකක්ද අනීතිගතව කරපු එකක්ද කියලා බලන්න අපි කමිටුපත් කරනවා කියලා අධිකරණ ඇමතුමා කිව්වා තමයි. හරි මමත් ඔක්ක නිවුස් වලට කිව්වා අපිට දන්නේ කීපෙකේ වොයිස් එකක් දාන්න අපිට කිසිම තේරුමක් නැහැ. දැන් ඒතකොට කමිටුපත් කරන්න වැඩක් නැහැ නේ ඇමතුමෝ. කමිටුවටපත් කරන්න ඔයාලට ඕනේ මිනිස්සුන්වනේ. ඔයාලට ඕන මිනිස්සුන්ව දාන්නේ. බන්ධනාගාර නිලධාරීන්ගේ පැත්තට කතා කරන මිනිස්සුන්ව කමිටුවට දාන්නේ. හරිද? එතකොට මේ ඕගොල්ලන්ගේ තීරණය තමයි මොකද්ද? කමිටුවේ තීරණය. වැඩක් නෑ මහත්තයෝ කමිටු. හරිද? විජේ කුමාරතුංග ඝාතන කොමිසම කියලා කමිටුවක් දැම්මකෝ. ඒ උන් හිරේ දැම්මද? උන් අල්ලගත්තා තමයි පොලිසියෙන් කෝ හිරේ දැම්මද මොකුත් උනාද? මේ රටේ කමිටු දාලා මොකද්ද හරියේ? ආචාර්ය එන්.එම්. පෙරේරා ඉන්න කාලේ ජයන්ත මහත්තයා මතකද? හරි. අපි පොඩි කාලේ. ඕ මොන කමිටුවක්වත් නෑ. එයා තනියම නේද? ප්‍රශ්න විසඳේ. කමිටු බොරු. මේකෙන් බද්දාකාර රජුවෙන කිසිම සාධාරණයක් වෙන්නේ නැහැ නේ. නෑ නේ කමිටුවක්පත් කරලා කමිටුවට දැන් මම කමිටුවක්පත් කරනවා කියන්නේ මම දාගන්නේ මට උනේ උන්. මට උනේ උන් මම දාගන්නේ. වාට ඕනේ ඉතින් තමයි ආ ඇමතිවරු දාගන්නේ යාට ඕනේ විදියට. ඒත් වැඩක් නෑ ඕනික මැජික් සෙල්ලම් ආණ්ඩුවක් මේ ආණ්ඩුව. කෙසේ වෙතත් කමිටුවකට රජයේ පත් කළ කමිටුවකින් අපිට මේ ලොකු බලාපොරොත්තුවක් තියන්න බෑ මේ නේවාසික සිරකරුවන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙයි කියලා. ඒ නිසා ස්වාධීන කමිටුවක් පත් කරලා ඒකට මේ විරුද්ධ සමාජයනොත් වන්දනාගාරයේ රැඳවියන්ගෙනුත් සාමාජිකත්වයේ මේ යුත් කමිටුවක් පිටවන්න කියලා තමයි මගේ අදහස. ඒ අනුව නිවැරදි තීරණයකට ඉස්සරහදී අපිට එන්න පුළුවන් වෙයි. හරි කොහොම ඔබ ස්තුතියි උපදේශ සමාත්මයාවට සිසිර ඔන් සීන් අපි නාලිකාවෙන් මේ ඇත්ත වශයෙන්ම මම මීට ඉස්සෙල්ලත් අදහස් ප්‍රකාශ කරන්න ඔබතුමා අවස්ථාව දීලා තියෙනවා මට අවස්ථා කීපයක්ම හොඳ මාතෘකා ඉදිරිපත් කළා තියෙනවා. ඒ හැම දෙයක්ම රටේ දියුණුවට ජනතාවගේ දියුණුවට ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලලා තමයි මේ හැම දෙයක්ම අපි කතා කරේ ඔබේ channel තුලින්. ඒ වගේම මෙතෙන්දී ඔබ මේ මෑතකදී වෙච්ච බරපතලම සිද්ධියක් රටේ කනගාටුව ප්‍රකාශ කරගන්න වැඩක් නැහැ සිද්ධියක් උනායි පස්සේ. දැන් මාධ්‍ය කියන එකෙන් ඒව පෙර කලින්ම වළක්වා ගන්න පුළුවන් මට්ටමට වැඩ කරන එක තමයි මාධ්‍ය විදිහේ යුතුයකම.
ඔබ ඒ හරියට කරනවා මේ අවස්ථාවත් ඔබ ඊට උපයෝග කර ගැනීම ගැන මම ස්තුතිවන්ත වෙනවා මේ channel එක සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි කරු ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී මාධ්‍යවේදී උපතිස්ස පෙරේරා අපට. ලංකා කේන්දරය අනුව ලංකාවට බොහොම අසුබයි මිනිසුන්ට අසුබයි කියලා මං කිව්වා. ඒ කියපු අයට ඒකේම කොච්චර කියලා තේරුම් නැතත් මං තව එක පදයක් කියන්නම්. විශේෂයෙන් මැති ඇමතිවරුන්ට නරකයි නොසිතූ දේවල් ඕගලන්ට සිද්ධ වෙන්න පුළුවන්, නොසිතූ විපත් සිද්ධ වෙන්න පුළුවන්. බන්ධනාගාර නිලධාරීන්ට, ආරක්ෂක අංශවලට, රැඳවියන්ට, සාමාන්‍ය ජනතාවට නේද? නොසිතූ විපත් සිද්ධ වෙන්න පුළුවන්. භයානක ග්‍රහචාර මේ අවුරුදු දෙක තුන ඇතුළත එක් දිනවල යෙදෙනවා. මම නම් ඒ දින හොයාගෙන ඉවරයි. ඉතින් මතක තියාගන්න කෙටියෙන්ම කියන්නම් කාලේ අකාලේ ලෝකෙ පෙරලෙන කාලේ ගෑනු පිරිමින් වෙනවා. ඇහුවද? කලියුග කාලේ නොසිතූ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ප්‍රවේශමෙන් හැමදෙනාම සිතූ දේවල් ඔව් ලංකා කේන්දරය අනුව මේ තියෙන ලංකා කේන්දරය අනුව මේ පෙන්වන මේ තිරේ පෙන්වන ලංකා කේන්දරය අනුව හරිද 2026 2027 2028 කියන වසර අපේ රටේ වසරවල් ඔක්කොම අපේ රටේ විවිධ අනතුරු හැලහැප්පීම් විතර නෙමෙයි මිනිසුන්ගේ ආයුෂ අඩුවීම් ආණ්ඩු විරෝධී සටන් ආණ්ඩු පෙරලීම් ගැටුම් වෙඩි තැබීම් එතකොට මොනවද මේ මිනිමරුම් කොමන් කොල්ලකෑම් ස්ත්‍රී දූෂණ ගිනි උවදුරු ජල උවදුරු ලෙඩ රෝග වසංගත රෝග රැසක් මේ රටේ ඉදිරියේ එන්න පුළුවන් කියන එක මම අනිවාර්යෙන් කියනවා වෙනවාමයි මේ කේන්දරය අනුව හරි මැති ඇමතිවරු කඩාගෙන යෑම ඒ වගේම වඳුරු බල්ටි ගැසීම් දේශපාලන පක්ෂවල පළවා හැරීම් ආදී ඔය වගේ දේවල් වෙන්නත් පුළුවන් මිනිස්සුන්ගේ ආයුෂ නම් අඩු වෙන වේගෙන් 2031 ධාර්මික ශක්විති රජෙක් මේ රටේ පහළ වෙනවයි කියලා කියනවා. ඒ ධාර්මික ශක්විති රජු 2031 දී පහළ වීමේදී නුසුදුස්සාව මහා පොළවෙන් අයින් කරලා දායි. සමහර විට සමහර නුසුදුස්සන්ව හදාගන්න පුළුවන් නම් තව ටිකක් කල් ඉතුරු කරලා තියයි. අපිත් යයිද දන්නේ නැහැ නේ ජයන්ත මහත්තයා. ඒවා කියන්න බෑ. හරි. අපිත් යයිද දන්නේ නැහැ. ඒවා කාගේ තීරණද? ඒවා විශ්වයේ තීරණ මිසක් කමිටු වල තීරණ නෙමෙයි. හරි. ජාතිස්තිකයේදී එන දේවල්. මම කියන්නේ ජයන්ත මහත්තයා මේ අසන්නයට කියන්නේ හිරගෙවල් වැඩි කරන්න එපා. හිරගෙවල් නෙමෙයි මේ රටට ඕනලා තියෙන්නේ පන්සල් පාසල් පල්ලි ඕනලා තියෙන්නේ හිරකරුවන්ගේ ඔවුන්ගේ දක්ෂතාවන ඔවුන්ගේ වැඩ ගන්න. ඔවුන්ගේ දක්ෂතාවය මොකද්ද? ඒ අනුව ඔවුන්ට වැඩක් ගන්න පුළුවන්. හරි. ඔවුන්ගේ වැඩක් ගන්න පුළුවන් හිරකරුවෝ මිනිස්සෙ කියලා හිරකරුවන්ට අධිකරණයෙන් දී ඇති දඬුවමට අමතරව වෙන කිසිම දඬුවමක් දීමෙන් වළකින්න. හරි. ඒ වගේම පාතාලයේ හිරකරුවන් වෙනම මිනිමරුවන් වෙනම කුඩුකාරයෝ වෙනම නේද? ඔබ මේ කිව්වේ ඉස්සරහට විපත් වලින් බේරෙත කුඩුකාරයෝ වෙනම සාමාන්‍ය සුළු වැරදි කරපුවා වෙනම තියන්න හිරගවල් වල. හරිද? වෙනම හැමදාම තියාගන්නත් එපා. වෙනම තියන්නේ වෙනම එක දෙන්නෙකුටදී තියන්න එපා එක තැන නේද? එතකොට පියර් ගෲප් ඒ කට්ටිය එකතු වෙලා තමයි සටන් වලට යන්නේ. හරිද? දැන් ඔතනත් උනේ පාතාලයේ ප්‍රධාන අය අතර සටනක් ඇතිලා තියෙනවා නේද? හරි. එකීමේ නැතිලා තියෙන සටන. ඒක දරුණු අපරාධ කරුවෝ වෙනවා මත්කුඩු ජාවාරම්කාරයෝ නම් ඕකේ නෑ ගොඩේ උන්නේ. හරිද? ජාවාරම්කාරයෝ වෙනම කොහොමනේ මේ වගේ ඒවා කරන්න. ඒ වගේ හිරේම රඳවගෙන ඉන්න එපා. හිරේම රඳවගෙන ඉන්න තු වෙන මොකක් කරන්න විකල්ප වැඩසටහනක් ඕකට කරන්න බෑ. රස්සාවල් වලට යවන්නේ මිනිසුම නේද? දැන් ඒගොල්ලන්ගේ හැකියාව අනුව නේද? එතකොට ඒ වගේ දේවල් කරන්න සමහර මන් දැක්කලා තියෙනවා පිට රටවල නම් කරනවලු මේ අපමත ඉන්න මිනිස්සුන්ව හොඳද ජයන්ත මහත්තයා? නෑ අතට දානවලු මේ සෙන්සර් එකක් පළඳනාවක්. පළඳනාවක් දාලා ගමේ ඉන්න පුළුවන් ගමෙන් පිට වෙන්න බෑ. ගමෙන් පිට වුණ ගමන් ওই පළඳනාව සෙන්සර් එක වදිනවා ඒ අදාළ පොලිසිය. ඒක ටක් ගාලා පොලිස් බයික් එකක් එනවා නේද? මේ මිනිස්සු පිට වෙලා ඉන්න කලේ. වගේ දේවල් කරන්න පුළුවන්. හැබැයි මේ ආණ්ඩුව හොඳ වැඩකුත් කරනවා කිව්වා මං හිතන්නේ නිවාස අඩස්සිය දාන්න මොකද්ද කතන්දර කියන්නේ නිවාස අඩස්සිය දායි දන්නේ ඒගොල්ලන්ට ඕනේ. තොපි ගෙදර හිටපියව කියන්නේ නේද? හරි. ඒකතක මේ ඉසිරකරුවන්ගේ තදබදේ අඩු කරන්න කටයුතු කරන්න ඕනේ. නැත්නම් මේ ප්‍රශ්නේ තවදුරටත් මේ හැම දෙයකටම වඩා මේ ඉසිරකරුවෝ සහ නිලධාරීන් අතර මේ ආණ්ඩුව ලොකු වෛරයක් ඇති කරලා තියෙනවා නේද? අන්නේ වෛරය නැති කිරීම සඳහා මේ ඉසිරකරුවෝ සහ වන්දනාගාර නිලධාරීන් නේද? අතට දීලා නේද? අතට දීලා සමගි වෙන්න කියලා යෝජනා කරනවා මේකෙන්. එහෙම නැත්නම් රට විනාශයි තමයි ඒක නොකරොත්. මොකද පාතාලේ අපරාධ කරෝ තවත් වැඩි වෙනවා. හැබැයි ඒ අතට දීලා මේගොල්ලෝ කරලා එතකොට හිරකරුවෝ පොරොන්දු වෙන්න ඕනේ නේද? අපි කවදාවත් ආයි බන්ධනාගාර නිලධාරීන් එක සටන් වදින්නේ නැහැ. අපිට අධිකරණයෙන් දීලා තියෙන දඬුවම ඒ දඬුවම ඉඳලා ඉවරලා අපිට යන්න දෙන්න. එතකොට අධිකරණ බන්ධනාගාර නිලධාරීනුත් කියන්න ඕනේ මොකද්ද උන්ට නේද? අපි කවදාවත් ඔයගලන්ට ගහන්නේ මොකුත් නැහැ. ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරගමු කියලා. ඒ විදිහට නේද? සමගි සන්දානගත වෙන්න ඕනේ මේ හිරකරුවෝ සහ නිලධාරීන් අතර මේ වෛරය රජයේ ඇති කරපු වෛරය ඕගොල්ලෝ විසින්ම නේද නැති කරගන්න කියලා
ඉල්ලීමකුත් මම කරනවා. ඒ විතරක් නෙමෙයි මේ මහත්තයා මේ ඔය ලංකා කේන්ද්‍රයේ පෙන්නුම් කළ තියෙන විපත් වලින් බේරෙන්න ඔබතුමා කියපු ටික හරියට හරින්නේ. ඔව් මේ ලංකා කේන්දරේ අනුව මේ හරි අසුබයි. සඳු රාහු ඔළුව උඩ නැගගෙන හිටියේ 2026 කේන්ද්‍ර ලංකාවේ ඔළුව උඩ. හරිද? එතකොට විශේෂයෙන් මම යෝජනා කරනවා කුඩු ජාවා ආරංකාරවත් අඩංගුවට ගන්න. නේද? කුඩු ජාවා ආරංකාරව එකෙක් ගත්ත කියන්නේ කුඩු ගහණේම 500ක් ගත්ත එකත් නවතින උඩ කුඩු නෑ ඊට පස්සේ බොන්න. නේද? මුලික පුතා හරනොත්. ආව මුලින් උපුටා දමනවා. මුලින් උපුටා දමන්න බෑනේ. රාජ්‍යයේ ඉන්නවනේ ඔය කරන මිනිස්සු. හරිද? හරිද? හොඳ පොලිස් නිලධාරීන් ඉන්නවා මේ රටේ. හොඳ පොලිස් නිලධාරීන්ට අපි ස්තුතිවන්ත වෙනවා. හොඳ පොලිස් නිලධාරීන් කියන්නේ මිනිසුන් අත්අඩංගුවට ගන්නව නෙමෙයි නේද? සත්‍ය ඇත්තට හොයන්නේ නැහැ නේද? ඇත්තට හොයලා අපර නිකන් අහිංසක මිනිසුන්ව කුඩුවේ දාන්න තියා ඉන්නවා. හරිද? එතකොට මිනී මරණයට මම සම්පූර්ණයෙන් විරුද්ධයි. ජයන්ත මහත්තයා විරුද්ධද? මිනී මරණයට මමත් විරුද්ධයි. විජේ කුමාරතුංග මහත්තයා සටන් කළේ ඕකට. මිනී මැරීමට මම සම්පූර්ණයෙන් විරුද්ධයි. මේ ආණ්ඩුවේ മന്ത്രിවරුන්වත්, ගිය ආණ්ඩුවේ മന്ത്രിවරුන්වත්, රැඳවියන්වත්, ජේලර්ලවත් මොකෙක්වත් මරන්න එපා කියලා දහස් වාරයක් අපි ඉල්ලීම් කරමින් රට පුරා අපි යනවා මේගොල්ලන් සමගි කිරීමේ ව්‍යාපෘතියක් කිරීම සඳහා නේද? සාමගමන. අපි යන සාමගමනක් යන්නේ සැලසුම් කරමු. ලබන අවුරුද්දේ ජූලි 5 වෙනිදා මේ වන්දනාගාර හිරගෙදර මලකයක් වුණ දවස නේද? එදාට පළවෙනි වසර සමරුව වෙනුවෙන් ඔය මියගිය රැඳවිය සහ මියගිය වන්දනාගාර නිලධාරීන් වෙනුවෙන් ඔවුන්ගේ දරුවන්ට නේද? අපි ගිහිල්ලා අපි දෙන්නවත් ගිහින් කෝයෙන් හරි කීයක් හරි හොයාගෙන පොත් 25 ගාන ළමයින්ට පරිත්‍යාගය කරමු නේද? කැමතිද? පින්පිනිස කැමති අය මේ 072 432 86 18ට මට කෝල් එකක් දීලා කියන්න ඕගොල්ලෝ කැමති කියලා. ඕගොල්ලෝ පොත් ටිකක් කරගන්න පුළුවන් නම් දෙන්න අපි ගිහිල්ලා එකතු වෙලා දෙමු නේද? ඒක අපි කරන්නේ පෝසත් කවුද දුප්පත් කවුද අපිට වැඩක් නැහැ. මියගිය රැඳවියෝ වෙනුවෙන් සහ මියගිය නිලධාරීන් වෙනුවෙන් ගෙවල් 25ක් දෙකොත් තියෙන්නේ නේද? පුළුවන් ද කරන්න. හරි. අපි යමු. ඒක බවත් මම දැන් ඒ වගේම 2029 ශක්විති රජුගේ පහළ වීම සඳහා අවශ්‍ය ධාර්මික මාර්ගයේ ධාර්මික මාවත මේ රටේ හෙළිපෙහෙළි කිරීම සඳහා සියලු දෙනාම නේද? සියලු දෙනාම ඒකට සහාය දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. හරි හෝ වැරදි හෝ වේවා බන්ධනාගාර ඛේදවාචකයේ මියගිය නිලධාරීන්ට නිවන් සැප ලැබේවා කියලා බැනර් ගහලා තිබුණා. ඔබතුමා දැක්කද? වීඩියෝ තුනනේ බැනර් ගහලා තිබුණා ජේරල්ලගේ හරිය නිවන් සැප ලැබේවා. රදවියෙන් ගැන මම දැක්කේ නැහැ. ඒගොල්ලන්ගේ ගෙවල් වල නේද? ගහන්න ඇති නිවන් සැප ලැබේවා කියලා. තරහ වෙන්න එපා. හරි. මේ මියගිය නිලධාරීන්ට ජේලර්ලට නිලධාරීන්ට රාජ්‍ය ගෞරවය දුන්නේ ඒගොල්ලන්ට. මියගියාට පස්සේ ප්‍රොමෝෂන් දුන්නා. රදවියන්ට මෙලෝදියක් දුන්නේ නැහැ. රදවියන්ගේ මලමිනියක්වත් බලන්න ගියේ නැහැ මේ අධිකරණ ඇමති මම දන්න තරමේ. ආණ්ඩුවේ ගියේ නැහැ කවුරුවක්වත්. හරිද? උන් මිනිස්සු නෙමෙයි දුන්. හරි. තරහ වෙන්න එපා. අපි මේ කියන්නේ මත්කුඩු ජාවාරම් වලට සම්බන්ධ වුණු අය ඔය සිද්ධියේදී මැරුණා නම් වෙඩි වැදිලා හරි ගල් පාරවල් කාලා හරි මිනී මැරුම් වලට සම්බන්ධ අය නේද? වෙඩි වැදිලා මැරුණා නම් ස්ත්‍රී දූෂණ කරපු අය වෙඩි වැදිලා මැරුණා නම් කුඩු මජ්ජාවාරම් හෝ කුඩු ගහපු අය නේද? ඔතන මැරුණා නම් වෙඩි වැදිලා තුවාල වෙලා මැරුණා නම් මතක තියාගන්න එකක් බොරු නොකියන සිස්ර කුමාර කුරුප්පාරච්චි ඔයගොල්ලන්ට නිවන් සප ලැබෙන්නේ නෑ. කවදාවත් ලැබෙන්නේ නෑ. මයි ඔය කරපු අපරාධයට ආත්ම ගානක් තිස්සේ යම රජුරුවන්ගේ දඬුවම් විඳින්න ඒගොල්ලෝ කොහෙද? යම ලෝකේ නේද? පෑහි දහස් ගණනක් අවුරුදු දහස් ගණනක් විඳවන්න සිද්ධ වෙනවා කියන එකත් නේද? මතක් කර දෙමින් කිසිම කෙනෙක් ඒ වැරදි මින් ඉදිරියට කරන්න එපා කියලා පොලිසියටත් හමුදාවටත් නේද? නිලධාරීන්ට ජනතාවට දැනුම් දෙමින් මේ වැඩසටහන පිළිබඳ ඔබේ අදහස ඉදිරිපත් කරන ලෙස කමෙන්ට් දාලා ඉදිරිපත් කරන ලෙස එතකොට හදහන් බලා ගැනීමට අවශ්‍ය අය 072 432 86 18 අංකයට කතා කරන ලෙසත් කතා කරලා මගෙන් වෙලාවක් ඉල්ල ගන්න ලෙසත් හරි. අත්‍යවශ්‍ය ඔබතුමා විතරයි මේ වගේ උපදේශයක් දුන්නේ. මේ වගේ නියම උපදේශයක් දුන්නේ ඔබතුමා විතරයි. ඔව් ඒක තමයි. හරිද? මම හදාන් බලලා මම පිටු 40ක් විතර ලියන කෙනෙක්. ජීවිත කතාවක් ලියන්න බෑ කොළ දෙකට. මොකද පිටු 40ම කෙසේ වෙතත් ලියන්න ඕන ටික මම ලියලා එවනවා. හරිද? කිව්වොත් හරියටම හරි නෙමෙයි, quite right නෙමෙයි කියන කතාව හරි. තේරුණාද? කියන කතාව හරියට හරි. මම ගිය සැරේ කිව්වනේ අద్భుත මිනිසා එනවා කියලා. එතකොට මම කිව්වා නේද මොකද වෙන්නේ ආණ්ඩුව ඡන්ද බලෙන් මේ ආණ්ඩුව පරාද කරන්න බෑ කියලා මම කිව්වා නේද? බැරි බව පුණා නේද? ඔප්පුණා. හරිද? ඡන්ද 160 ගානකින් මේක පරාදයි. උනේ දිනුවා නේද? දෝෂාත්මක පරාදයි. හරිද? ඒකයි අපි කියන්නේ. හරිද? කවුරු හරි බලයට එන ඕනම කෙනෙක් දැනගන්න ඡන්ද බලය මේ ආණ්ඩුව එලවන්න හරි අමාරු වැඩක් ඒක. හරි? ඉතින් එහෙම කියමින් මම අපේ ජයන්ත සොයිසා වැඩසටහන් නිෂ්පාදක සම්පාදක සාය සංස්කාරක
කැමරා අධ්‍යක්ෂකත් කරනවා එතුමා වෙලාවක මාධ්‍යවේදියෙක්. හරිද? මේ එතුමාටත් ස්තුතිවන්ත වෙමින් අපේ උපතිස්ස පෙරේරා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මහත්මයාට විශේෂ ස්තුතියක් පුද කරමින් ඔබෙන් සමුගනිමින් සියලු දෙනාම සාමය රජ වේවා කියා එල්ලීමක් කරමින් ඔබෙන් සමුගන්නාම නැවත ආందోලනාත්මක වැඩසටහනක් අරගෙන ඔබ හමුවට එනතුරු ඔබෙන් සමුගන්නාම ඔබේ හිතවත් ගවේෂණාත්මක මාධ්‍යවේදී සිසිර කුරුපාරච්චි ආයුබෝවන් වාසනාවන්. ඇත්ත වශයෙන්ම සිසි මහත්තයා කිසිම නාලිකාවකින් නොකියපු කතාවක් ඔබතුමා කිව්වේ. ඒ නිසා අපි මේ වෛද්‍ය තොර සමාජයක් හදන්න ඕනේ. ඒ නිසා අපි ඔක්කොම එක ටික අත දීලා පූර්ව විප්ලවයක් හිතිය ඇති කරන්න ඕනේ. පූර්ව විප්ලවයක් ඇති අධ්‍යාත්මික නැත්තම් මේක ඉදිරියට යන්න බැහැ. ඒ නිසා ඔබ කිව්වේ කිසිම නාලිකාවක් නොකියපු දෙයක් ඔබ කිව්වේ. ඉතින් අපි මේක ඉදිරියට අධ්‍යාත්මික විසින් අරගෙන ඕනේ. හොඳයි හොඳයි. ඔබතුමාට බොහොම ස්තුතියි. මම වැඩසටහන් නිෂ්පාදක ජයන්ත සොයිසා ඔසවා සිටි ඔබ සැමට ස්තුතියි. ආයුබෝවන් වාසනාවන්.